සම්මන්ත්‍රණය අද සම්මන්ත්‍රණය සිදුවෙන ආකාරය පිළිබඳව මම පැහැදිලි කරන්නම්. අද සම්මන්ත්‍රණයේදී මූලික වශයෙන් අපි Certificate in AI for Business and Office Professionals පාඨමාලාවේ course content එක සහ පාඨමාලාව සිද්ධ වෙන ආකාරයත් registration එක සිද්ධ වෙන ආකාරයත් පිළිබඳව ඔයාලට සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරනවා. අද සම්මන්ත්‍රණය මෙහෙයවන්නේ IBS Institute ආයතනයේ data analytics සහ AI පාඨමාලාවන් සඳහා ප්‍රධාන දේශකවරයා වශයෙන් කටයුතු කරන කාවින්ද සර් ඔයාලට course content එක සහ AI ඔයාලා භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරයි. මම ඊට ප්‍රථමව ආයතනය පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්නම්. මිනිත්තුවක් දෙන්න මගේ ස්ලයිඩ් එක ෂෙයා වෙලා තියෙන්නේ. ඔව්. රයිට් මම හිතන්නේ මගේ ස්ලයිඩ් එක ඔයාලට ෂෙයා වෙලා තියෙන්නේ. එතකොට අද පාඨමාලාවේ අද සම්මන්ත්‍රණයේ ස්වභාවය වෙන්නේ අපි මූලික වශයෙන් ඔයාලට පාඨමාලාව පිළිබඳව පැහැදිලි කිරීමක් කරනවා. ඊට අමතරව ඔයාලට course content එක සහ course content එක පැහැදිලි කිරීමෙන් පස්සේ ඔයාලට අපි පොඩි අවස්ථාවක් ලබා දෙනවා. ඔයාලට පාඨමාලාව පිළිබඳව AI සම්බන්ධයෙන් හෝ මේ සබ්ජෙක්ට් එකට අදාළව මොනම හෝ අවශ්‍ය දැනුමක් තියෙනවා නම් ඒක ෂෙයා කරගන්න අපි සෙෂන් එක අවසානයේදී අවස්ථාවක් දෙනවා. ඒ නිසා හැමෝම සම්බන්ධ වෙන්න සෙෂන් එක අවසන් වෙනකන් අවසානයේදී ඔයාලට අපි ඕනෑම වෙරිෆිකේෂන් එක සඳහා අවස්ථාව දෙනවා. ඉතින් කාවින්ද සර් සම්බන්ධයෙන් පොඩි පැහැදිලි කිරීමක් මම කරන්නම්. කාවින්ද සර් දැනට මේ පාඨමාලාවන් සඳහා AI සහ data analytics පාඨමාලාවල ලංකාවේ ප්‍රධාන දේශකවරයෙක්, corporate trainer කෙනෙක්, ඒ වගේම Microsoft certified trainer කෙනෙක්. ඉතින් මේ Microsoft certified trainersලා ලංකාව වගේ රටක නැති තරම් ඉතින් ඒ අතර ඉන්න ලංකාවේ ප්‍රසිද්ධ corporate trainer කෙනෙක් කාවින්ද සර්. ඒ වගේම ලංකාවේ තියෙන ප්‍රධානතම corporate sector එකේ ආයතනවල People's Bank වගේ මේ ආයතනවල ප්‍රධාන දේශකවරයෙක් සහ trainer කෙනෙක් මේ AI සහ data analytics පාඨමාලාවන් වල. ඉතින් IBS Institute අපේ ආයතනයේ Microsoft Power BI, ඒ වගේම Advanced Excel, ඒ වගේම web designing සහ මේ AI සඳහා වන පාඨමාලාවල ප්‍රධාන දේශකවරයා වශයෙන් කටයුතු කරන්නේ කාවින්ද සර්. අපි IBS Institute ආයතනය විදියට අපේ ආයතනයේ ප්‍රධාන වශයෙන් දැනට වෘත්තීන් වල නිරත වන වෘත්තිකින් සඳහා වන වෘත්තිකින් අරමුණු කරගත්ත පාඨමාලාවන් ගිණුම්කරණය සහ මැනේජ්මන්ට් සම්බන්ධන පාඨමාලාවන් විශාල වශයෙන් පවත්වාගෙන යනවා. ඉතින් අපි ඔන්ලයින් සහ ෆිසිකල් මාධ්‍ය දෙකෙන්ම අපේ පාඨමාලාවන් සිද්ධ වෙනවා. අපි රජයේ ලියාපදිංචි අධ්‍යාපන ආයතනයක්, ප්‍රධාන කාර්යාලය නම්බර 4 බෞද්ධාලෝක මාවත ගම්පහ අපේ ප්‍රධාන කාර්යාලය තියෙන්නේ. අපි මේ ඔන්ලයින් මාධ්‍යයෙන් පවත්වාගෙන යන පාඨමාලාවන් වෙන්නේ ගොඩක් වෙලාවට දැනට වෘත්තීන් වල නිරත වෙන වෘත්තිකින් සඳහා යාලට පාඨමාලාවන් වලට පහසුවෙන් සම්බන්ධ වෙන්න පුළුවන් විදිහටත් ඒ වගේම වෘත්තීන් වල නිරත වෙන ගමන් එයාලගේ පාඨමාලාවන් සම්පූර්ණ කරගන්නත් පහසුකම් ලැබෙන විදිහට අපි අපේ පාඨමාලාවන් සංවිධානය කරලා තියෙන. ගොඩාක් වෙලාවට ඒ නිසා අපේ දේශන රාත්‍රී දේශන විදිහට තියෙන්නේ. ඒ වගේම අපි දේශන වල රෙකෝඩින්ග්ස් සම්පූර්ණම ලයිෆ් ටයිම් ඇක්සස් එක්ක ඔයාලට LMS එක through ලබා දෙනවා. ඒ වගේම අපි පාඨමාලාවන් වල printed certificate එකක් ඔයාලට අපේ පාඨමාලාවන් අවසානයේදී ලබා දෙනවා. අපේ පාඨමාලාවල ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ දැනට ඉන්ඩස්ට්‍රි එකේ නිරත වන වෘත්තිකින්ට එයාලගේ වෘත්තීන් කටයුතු වල නිරත වෙද්දී අවශ්‍ය වෙන ස්කිල්ස් ඩෙවලොප් කරන එක. ඒ නිසා දැනට ලංකාව සහ ලෝකෙම මේ AI තාක්ෂණය සම්බන්ධයෙන් අලුතින් ආපු විශාල වෙනස් වීමක් තියෙනවා. ඒ නිසා සෑම වෘත්තියකටම AI තාක්ෂණය අද ඉතා වේගයෙන් ඉම්ප්ලිමන්ට් වෙමින් පවතිනවා. ඒ නිසා අද AI දන්නේ නැති කෙනෙක් කියන්නේ
outdated වෙන මට්ටමටම මේ AI තාක්ෂණය දියුණු වෙලා තියෙන. ඒ නිසා ඔයාලට මෙන්න මේ AI පාඨමාලාවක තියෙන වැදගත්කම කාවින්ද සර් ඔයාලට සම්පූර්ණ කෝස් කන්ටෙන්ට් එකත් එක්කම පැහැදිලි කරයි. මේ පාඨමාලාව අපි මාස එකහමාරක සහතික පත්‍ර පාඨමාලාවක් විදිහට සිද්ධ වෙන්නේ. මේක අපි සිංහල ඉංග්ලිෂ් මීඩියම් දෙකෙන්ම මික්ස් මීඩියම් එකෙන් සිද්ධ වෙන්නේ. සිංහල එක්ස්ප්ලනේෂන් තියෙනවා. ඉංග්ලිෂ් මීඩියම් එකෙන් තමයි ඔයාලා ડોකියුමන්ට් ෂෙයා කරන්නේ. සම්පූර්ණම ඔන්ලයින් Zoom ඔස්සේ සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි රාත්‍රී දේශන තියෙන්නේ. මේක මේ පාඨමාලාව සඳහා අපි වෙන් කරලා තියෙන්නේ බදාදා රාත්‍රී 8 සිට 10 දක්වා සෑම බදාදා දිනකම රාත්‍රී 8 සිට 10 දක්වා පාඨමාලාව සිද්ධ වෙනවා. සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 6500ක් වෙන්නේ. ඒක වන් ටයිම් පේමන්ට් එකක් විදිහට ඔයාලට ගෙවන්න තියෙන්නේ. ඊට අමතරව රෙජිස්ට්‍රේෂන් ගාස්තු එක්සැමිනේෂන් ෆීස් ඔයාලට මොනවත් වැය වෙන්නේ නැහැ. අපි printed certificate එකකුත් ඔයාලට ඉෂු කරනවා. ඒ වගේම අපි අපේ LMS එක through ඔයාලට ලයිෆ් ටයිම් ඇක්සස් දෙනවා රෙකෝඩින් වලට. ඒ වගේම අපි ඔයාලට e-certificate එකක් ඕනෑම අවස්ථාවකදී LMS එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නත් ඔයාලගේ සර්ටිෆිකේට් එක වෙරිෆයි කරගන්න පුළුවන් වෙන්නත් සීරියල් නම්බරයක් එක e-certificate එකකුත් අපි ඔයාලට ඉෂු කරනවා. ඉතින් අපේ එක්සෑම් ගත්තට පස්සේ එක්සෑම් තියෙන්නේ assignment basis. ඔයාලට case study එකක් විදිහට ගෙදර ඉඳලා assignment එක කරන්න තියෙන අපි පාඨමාලාව තුලදී ඔයාලට උගන්වන ඒ විෂය නිර්දේශයෙන් සම්පූර්ණයෙන්ම case study එකක් ඔයාලට ලියන්න දෙනවා. දැන් AI වගේ එකක් අපි ඔයාලට ටයිම් එක දීලා ඔයාලට ඒ අවස්ථාවේදීම කරලා පෙන්වන්න තියෙන්නේ. ඒක බේස් කරගෙන තමයි අපි successfully completion එකට දෙන certificate එකක් ඉෂු කරන්නේ. participation එකට නෙවෙයි. හදිසියාරි ඔයාලට අපේ පාඨමාලාවකට සම්බන්ධ වෙලා මොනවා හේතුවක් මත ඒ කරන්ට් බැච් එකත් එක්ක කම්ප්ලීට් කරගන්න බැරි වුණොත් අපි ඔයාලට ඊළඟ බැච් එකක් එක්ක මාස එකමාරෙන් කමාර අපේ පාඨමාලාව ආරම්භ වෙනවා. ඊළඟ බැච් එකක් එක්ක අපි සම්බන්ධ කරලා දෙනවා. සහ ඔයාලට ට්‍රේනින් වෙලා නැත්නම් අවශ්‍ය මට්ටමට අපි නැවත ඊළඟ බැච් එකක් එක්ක ඔයාලව යොමු කරලා ට්‍රේනින් කරවනවා. නැවත ගෙවීම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා වන් ටයිම් පේමන්ට් එකකින් අපි අවස්ථා දෙකක් ලබා දෙනවා. බලාපොරොත්තු වෙන්නේ ලියාපදිංචි වෙන හැමෝම නියමිත මට්ටමට ට්‍රේනින් කරන එක. ඉතින් ඒ නිසා දැන් පාඨමාලාව සම්බන්ධව කෝස් කන්ටෙන්ට් එක සම්බන්ධව ඔයාලට කාවින්දස දැනුවත් කරා. ඊට පස්සේ මම නැවත ඔයාලට රෙජිස්ට්‍රේෂන් එක සම්බන්ධයෙන් දැනුවත් කරන්න. right. thank you. රයිට් සුබ දවසක් හැමෝටම අපි මම පොඩි වෙලාවක් ගන්නම් ඔය කට්ටියට මේ AI අපි පාඨමාලාවේ මොනවද කරන්න කියන අදහස දෙන්න. ඔයගොල්ලෝ දන්නවා වර්තමානයේ ගත්තොත් එහෙම අපි හැමෝටම AI කියන එක නැතුව ජීවත් වෙන්න බැරි තැනට ඇවිල්ලා තියෙනවා සහ අපි විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම වර්තමානයේ AI පාවිච්චි කරන්න ඕන වෙනවා. ඒකට අපි මිනිස්සු විදිහට අපි කියන්නේ homo sapiensලා කියන කාණ්ඩෙන් අපි අයිති වෙන්නේ. ඒකට අපි ලෝකේ ගොඩක් පරණ චුට්ටි ඈතට ගියොත් එහෙම චුට්ටක් නෙවෙයි ගොඩාක් ඈතට ගියොත් එහෙම ලෝකේ ලොකුම චේන්ජ් එක උනේ ඉස්සරෝම මිනිස්සු කියන කට්ටිය ගින්දර හොයා ගැනීමනේ. ගින්දර හොයා ගැනීම තමයි ලෝකේ ලොකුම ඉවොලුෂන් එක උනේ. ඊට පස්සේ මිනිස්සු ඇග්‍රිකල්චර් පැත්තට ගියා. ඊට පස්සේ කාලයක් ගිහිල්ලි වෙලා printing press එකක් පටන් ගත්තා. printing කියන කතාව ඉගෙන පාවිච්චි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ steam power ඒ කියන්නේ දුම්රිය වගේ දේවල් හදන්න වාෂ්ප වලින් වැඩ කරන උපකරණ හදන්න පටන් ගත්තා. ඊට පස්සේ ටෙලිග්‍රාෆ් කියන එක හදන්න පටන් ගත්තා සහ වර්තමානයේ අපි පාවිච්චි කරන පරිගණකයේ වෙනකන් ලොකු කාලයක් අරගෙන තමයි විකාශනය වුනේ. දැන් මේක සත වර්ෂ ගාණක් ඈතට දිවෙන කතාවක්. මේක ඉතා වේගෙන් දියුණු වෙච්ච කතාවක් නෙවෙයි. හැබැයි අපි වර්තමානයේ ගත්තොත් එහෙම අපි අද ඉන්න තැන ගත්තොත් එහෙම මේ මිනිස්සු ඒ කාලේ ගත්තොත් එහෙම අපි අවුරුදු අර ගල් යුගයේ ඉඳන් අද වෙනකන් අපේ මොළය කියන එක ගත්තොත් එහෙම මහා ලොකු වෙනසක් වෙලා උනේ නැහැ. ඇත්ත කතාව ගත්තොත් එහෙම පොඩි පොඩි චේන්ජස් වුණා. දැන් ඔය කට්ටිය අවුරුදු 30කට 40කට වගේ වයස අය කට්ටිය මෙතන ඉන්නවා නම් ඔය කට්ටියට ඒක මතක නම් අපේ ජීවිතවල ලොකු වෙනසක් උනේ නැහැ පසුගිය කාලේ. හැබැයි ඔය කොවිඩ් වලට පස්සේ වගේ එකපාරට අපි ලොකු පිම්මකට ගියා. ඒ කියන්නේ අපි එකපාරට මේ AI කියලා එකක් අපි අඳුරගත්තා. හැබැයි AI කියලා කියන්නේ මේ කොවිඩ් වලට පස්සේ වගේ මේ ළඟදී ආපු කතාවක් නෙවෙයි. ඔක අවුරුදු 80ක විතර පරණ ඉතිහාසයක් තියෙනවා. ඒ කාලේ හිමීට වර්ධනය වෙලා එකපාරට
අපේ මිනිස් මොලේ අභිභවා යන ලෙවල් එකට ආවා. ඉතින් දැන් අපේ මොලය හිමීට මේ විදිහට තව වර්තමානයේ සහ අනාගතයේ තව අවුරුදු ගාණක් හිමීට වර්ධනය වෙයි. නමුත් ඇත්ත කතාව ගත්තොත් එහෙම මේ අපි හිමීට වර්ධනය වෙයි. නමුත් අපේ AI කියන එක ඉතා වේගයෙන් දියුණු වෙගෙන යනවා. ඒකට දැන් අපි දැන් බැලුවොත් එහෙම ඉතා දැන් මෑත අවුරුදු 4 5 වගේ කාලේ 4ක වගේ කාලයක ගත්තොත් එහෙම AI කියන එක නැතුවම බැරි දෙයක් වෙලා තියෙනවා. ඒත් එකම AI කියන එක ඉතා වේගයෙන් දියුණු වෙනවා. ඒ කට්ටියට මතක නම් සහ සාමාන්‍යයෙන් ඔය කට්ටිය මම හිතනවා මෙතන ගොඩක් වෙලාවට වැඩ කරන එන්වයරන්මන්ට් වල කට්ටිය ඇත්තේ ඔෆිස් එන්වයරන්මන්ට් වල වැඩ කරන කට්ටිය අපි ගත්තොත් එහෙම ඔය කට්ටියට මතක නම් ඔය ටයිප්රයිටර් කියලා දෙයක් තිබ්බා. ඊට පස්සේ කම්පියුටර් කියන එක අරක රීප්ලේස් කරගලා ආවා. ඊට පස්සේ කම්පියුටර් කියන එකත් මහා ලොකු මේ අවුරුදු ගණන් ඉතා වේගෙන් දියුණු වෙන්නේ නැහැ. නමුත් දැන් ගත්තොත් එහෙම AI හින්දාම ගොඩක් වේගෙන් දියුණු වෙනවා. ඒකට අපේ මොලේ අපිට වර්ධනය කරගන්න අපිට කොහොමත් හම්බෙන්නේ නැහැ. තව අවුරුදු 50ක් අපි ජීවත් වුණත් අපේ මොලේ මහා ලොකු වර්ධනයක් අපේ වෙන්නේ නැහැ. නමුත් AI පැත්ත ගත්තොත් එහෙම ඊට වඩා වැඩි වේගෙන් දියුණු වෙනවා. ඒකට අපිට කරන්න තියෙන එකම දේ තමයි මේ මොලේ අපේ මොලේ හා සමානව පාවිච්චි කරන එක. ඉතින් මේ මොලේ කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක අපේ මොලේ වෙනුවට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක පාවිච්චි කරන එක තමයි අනාගතයේ ඔය කටිය කරන්න තියෙන දේ. ඒකට අපි ඔය කටිය දැන් මේ වෙනකොට අහලා තියෙනවා මේ ChatGPT, LLM, generative AI ඔය වගේ වචන right ඔය වගේ වචන මේ වෙනකොට අහලා ඇති. ඒකට අපි අහුවොත් එහෙම ChatGPT කියලා කියන්නේ මොකක්ද කියලා ඔය කටිය දන්නවා. ඒක AI සමාගමෙන් හදපු ප්‍රොඩක්ට් එකක්. ඒක අපි පාවිච්චි කරනවා. ගොඩක් ලංකාවේ ගත්තොත් එහෙම වැඩිම පාවිච්චි කරන ටූල් එක වෙන්නේ කියන්නේ AI ටූල් එක වෙන්නේ ChatGPT නේ. ඔය කටිය ගොඩක් වෙලාවට ChatGPT තමයි පාවිච්චි කරන්නේ අපේ වැඩවලට. ඒකට අපි එතෙක්ම අපි සාමාන්‍ය AI මොඩල් එකක් කොහොමද වැඩ කරන්නේ කියලා ගත්තොත් අපි ඔකට දන්නවා කම්පියුටරේ ගත්තොත් එහෙම කම්පියුටරේ හැමදේම වැඩ කරන්නේ ඉලක්කම් වලින් නේ. ඉලක්කම් බවට පරිවර්තනය වෙලා තමයි අවසානයේ ක්‍රියාත්මක වෙන්නේ. අපි ටෙක්ස්ට් එකක් ගත්තත්, ඉමේජ් එකක් ගත්තත්, ඔඩියෝ එකක් ගත්තත්, වීඩියෝ එකක් ගත්තත් මේ හැමදේම ටෙක්ස්ට්, ඉමේජ්, වීඩියෝ, ඔඩියෝ මේ හැම එකම නම්බර්ස් වලට කන්වර්ට් වෙලා කම්පියුටරේට යනවා. ඊට පස්සේ අන්තිමේදී අවුට්පුට් එක හැටියට එන්නේ නම්බර් එකක්. හැබැයි අපිට පේනවා ඒවා ඉමේජ්, ටෙක්ස්ට්, ඔඩියෝ, වීඩියෝ විදිහට එනවා. ඉතින් මේවා මේ ක්‍රියාවලියම තමයි ඇත්තටම මේ මොකද්ද AI කියන එක ඇතුළත් වෙන්නේ. එතකොට අපි ඉස්සරෝම AI කියන එක ගත්තොත් එහෙම AI ව ට්‍රේන් කරන්න ඕනේ. අපි උදාහරණයකට ගත්තොත් එහෙම අපි ඔකට දන්නවා ළමයෙක්ව අපි ට්‍රේන් කරන විදිය. ළමයෙක් ට්‍රේන් කරනවා ඉපදිච්ච ගමන් එයා දන්නේ අඬන්න විතරයි. හැබැයි අපි අවුරුදු මාස 6-7ක් විතර යනකොට හිමීට එයා එක එක වස්තුන් අඳුර ගන්නවා, වටපිට දේවල් අඳුර ගන්නවා, ඊට පස්සේ කටහඬ අඳුර ගන්නවා, ඊට පස්සේ එයා කතා කරන්න try කරනවා. ටික දවසින් එයා මොකද්ද අම්මේ කියලා පටන් ගන්නවා. ඊට පස්සේ තාත්තේ කියනවා. ඊට පස්සේ වටපිට තියෙන දේවල් ගැන කතා කරන්න පටන් ගන්නවා. ඉතින් ওই විදිහට තමයි භාෂාවක් හුරු වෙන්නේ. ওই විදිහටම තමයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පැත්තෙත් වෙන්නේ. ඒ කියන්නේ එයාව ඉස්සරහට ට්‍රේන් කරනවා. දැන් ඔය කට්ටිය නොදැනීම ඔය කට්ටිය මොකද්ද කරන්නේ වර්තමානයේ ගත්තොත් එහෙම ඔය කට්ටිය AI ව ට්‍රේන් කරනවා. අපි ChatGPT එකට ගිහලා මොනවා ප්‍රොම්ප්ට් එකක් මොනවා හරි එකක් ටයිප් කරලා එන්ටර් කරාම එයා අපෙන් සමහර දේවල් ගන්නවා සහ ඒත් එක්කම එයාම හිතලා අලුතෙන් දේවල් ජෙනරේට් කරගන්නවා. ඒකට අපි ChatGPT වගේ එකක් ගත්තොත් එහෙම ඔය කට්ටිය ගොඩක් වෙලාට පාවිච්චි කරන එකක් ගත්තොත් එහෙම අපි ටෙක්ස්ට් එකක් දීපුවාම එයා ටෙක්ස්ට් අවුට් එකක් දෙනවා. ටෙක්ස්ට් එකක් ටයිප් කරලා අපි කිව්වහම එයා ටෙක්ස්ට් අවුට් එකක් දෙනවා. ඉතින් අපි ඒක ගොඩක් වෙලාවට ඔය කට්ටිය as it is පිළිගන්නවා ඒක අපේ උත්තරේ කියලා. එතකම අපිට පුළුවන් ඇත්තටම ටෙක්ස්ට් එකක් දීලා ඉමේජ් එකක් ක්‍රියේට් කරගන්න ඩෙල් ඩෙලි කියලා කම්පැනි එකක් එහෙම නැත්නම් please mute your mic please. ඔකට mic someone sir can you mute others right එතකොට අපි දැන් ඔකට දැකලා ඇති ටෙක්ස්ට් දීලා ඉමේජ් ජෙනරේට් කරගත්ත දේවල් මේ වෙනකොට අපම ආයෙ වෙනම පෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. ඔකට දැකලා තියෙනවා. ඒත් එක්කම ඔය Facebook වගේ ඒවා ගියාම හදපු වීඩියෝස් එහෙම ඔය කට්ටිය දැකලා ඇති. ඔකට ඉමේජ් ඇත්තටම ඉමේජ් එකක් දීලා තව ඉමේජ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. මේ ඇත්තට මම මේ තනිකර මේක ජෙනරේට් කරගත්තේ පොඩි ඉමේජ් එකක් ඇඳපු ඉමේජ් එකක් දීලා එයාලව අපව ඉමේජ් එකක් බවට පත් කරගත්තා. ඉතින් ඒ වගේම අපිට ඉමේජ් එකකින් ටෙක්ස්ට් එකක්, ස්පීච් එකක් ටෙක්ස්ට් එකක් බවට, ස්පීච් එකකින් ඔඩියෝ එකක්, සෝරි ටෙක්ස්ට් එකකින් ඔඩියෝ එකක්, ටෙක්ස්ට් එකකින් වීඩියෝ එකක් ඔය වගේ අපිට වෙනස් වෙනස් පැතිවලට මේක ගෙනියන්න පුළුවන්.
ඒකට අපි අපි සාමාන්‍ය කරන දේ තමයි අපි ගොඩක් වෙලාවට ඔය කටි දන්නවා ප්‍රොම්ප්ට් එකක් දෙනවා කියලා කතාවක් තියෙනවා. ඔය ප්‍රොම්ප්ට් එකක් දීලා අපිට අවශ්‍ය රිසල්ට් එකක් ගන්නවා. ඉතින් අපි ඉස්සෙල්ලාම ටයිප් කරනවා මට මේක ඕනේ අර කරන්න මේක කරන්න කියලා. ඒක කිව්වහම එයා උත්තරේ අපිට දෙනවා. අපි වර්තමානයේ ගත්තොත් එහෙම අපි සමහර අය අපි chat GDP හරි ඔය වගේ ඒවා ගැන සමහර අය ඇත්තම තාම බය ප්‍රශ්නයක් තියෙනවා. ඒවා ඉගෙන ගන්න මැලිකමකුත් තියෙනවා එක පැත්තකින් ඒක කොහොමද වැඩ කරන්නේ කියලා ලොකු අදහසක් නැහැ. අතනම අපි ඔකට chat GDP පාවිච්චි කරලා ඇති. Gemini වගේ එකක් පාවිච්චි කරලා ඇති. ඔය වගේ සමහර tools පාවිච්චි කරලා ඇති. හැබැයි මේ එකක්වත් ඔය කට්ටිය ඉගෙන ගත්තේ ඉගෙන ගිල නෙවෙයි. ඒ කියන්නේ කවුරු හරි උගන්වලා මේක ඇත්තටම මෙහෙම තමා සිද්ධාන්තත් එක්ක එහෙම ඉගෙන ගත්ත කතාවක් නෙවෙයි. ඔය කට්ටිය නිකන් අර Google කරලා පුරුද්දට බ්‍රවුසර් එකට ගිහලා අතන මොනවා හරි එකක් ටයිප් කරා. එතකොට එන්ටර් කරපු ගමන් උත්තරය ආවා. මොනවා හරි කිව්වහම ඉමේජ් එකක් හැදුනා. ඕඩියෝ එකක් හැදුනා. ඔය වගේ අදහසක් තමයි ඔය කට්ටිය තියෙන්නේ. හැබැයි අපි මේක හරියට ඉගෙන ගත්තොත් එහෙම අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. අපි හැම වෙලාවෙම දැන් අනිත් කතාව තමයි අපි ගොඩක් වෙලාවට හිතනවා මේ AI ආපු හින්දා අපේ ජොබ් ටික නැති වෙනවා. ඔය වගේ අපි හිතන්නේ ජොබ් AI ආපු හින්දා අපිට ජොබ් නැති වෙයි. ඉතින් ඒක ඇත්තටම වෙනවා. ඒක නෑ කියන්න බෑ. මම දැන් පැයකට විතර කලින් මට ඕන වුණා මම අලුතෙන් මම ප්ලෑන් කරලා තියෙනවා පොඩි වැඩක් කරන්න. මම ඇත්තටම ඉස්සෙල්ලා මගේ හොරොස්කෝප් එක බලාගත්තා. කාට කියලාද? AIට කියලා. ඒතකොට ඒ කියන්නේ අනාගතයට හොරොස්කෝප් බලන කට්ටිය ඕනේ නැහැ. එතකම මම ඒක ප්ලෑන් කරා මේ ලංකාවේ තියෙන මාකට් එක ඇතුලේ කොහොමද ඒක ඒ වැඩේ කරන්නේ කියලා ඉවරලා මම පොඩි රිසර්ච් එකකුත් එක්ක AI පාවිච්චි කරලා පොඩි අදහසක් ගත්තා. එතකොට අපි ගොඩක් වෙලාවට AI අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ එදින්දා වැඩවලට. එදින්දා වැඩ කියලා කියන්නේ අපිට ඩිසිෂන්ස් ගද්දී අපිට හොඳ ඩිසිෂන්ස් ගන්න හොඳ ඩිසිෂන් එකකට යන්න අපිට පුළුවන් AI වගේ එකක් betul පාවිච්චි dagang. කරලා. මේක අපි පුළුවන් තරම් ගන්න ඕනේ පොසිටිව් පැත්තට. ඒ කියන්නේ අපි මේක හින්දා අපේ ජොබ් නැති වෙන්නේ නෙවෙයි. මේක හින්දා අපේ ජොබ් එක රැක ගන්න සහ මෙතනින් මේකේ තියෙන පහසුකම් වලින් අපි ඉස්සරහට යන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් නම් දැන් අපි AI කටිය ප්‍රොම්ප්ට් එකක් දීලා වගේ කතාවක් ඔයකට දන්නවා. ඒකට උත්තරයක් එනවා. හැබැයි ඕක නෙවෙයි අපි මේ කෝස් එකේදී බලාපොරොත්තු වෙන උත්තරේ. මෙතෙන්දී බලාපොරොත්තු වෙන තනිකර හරියට ප්‍රොම්ප්ට් එකක් ලියන්නේ කොහොමද? එතකොට මේ ප්‍රොම්ප්ට් එකක් ලියනකොට අපි දැනගෙන ඉන්න ඕන දේවල් මොනවද? ඒ වගේ දේවල් ගැන ලොකුවට අවධානය යොමු කරනවා. එතකොට හරි ප්‍රොම්ප්ට් එකක් දුන්නොත් ඔය කටියට හරි රිසල්ට් එකක් හම්බ වෙනවා. ඒත් එක්කම ඒ ප්‍රොම්ප්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා රිවයිස් කරගන්නේ කොහොමද? ඊට පස්සේ ඒක ආයි ෆලෝ අප් ප්‍රොම්ප්ට් එකක් දීලා ඉස්සරහට කරලා අන්තිමේදී රිෆයින් හොඳ රිසල්ට් එකක් අපි කොහොමද ගන්නෙ කියලා මේ වගේ දේවල් ගැන අපි කතා කරනවා. ඒතකොට අපි වර්ක් එන්වයරන්මන්ට් එක ගත්තොත් එහෙම දැන් කාලේ ගත්තොත් එහෙම ගොඩාක් අපි ගොඩක් වෙලාවට ඔය ගවර්න්මන්ට් සෙක්ටර් එක අපි පොඩ්ඩකට අපි අමතක කරොත් එහෙම ප්‍රයිවට් සෙක්ටර් එක කියලා කියන්නේ ගොඩාක් තරංකාරී දෙයක්. ඒ කියන්නේ ආයතන ඇතුලේ ගත්තොත් එහෙම හැම වෙලාවෙම අනිත් එක්කෙනා තමන් එක්ක ඉන්න කෙනා සහ තමන්ට උඩ සහ පහළ ඉන්න හැමොත් එක්කම අපිට තියෙන තරංගයක්. රාජ්‍යාංශය ගත්තොත් එහෙම ගැටලුවක් නැහැ. ඔය යනවා එනවා එහෙම නමුත් අපි ප්‍රයිවට් සෙක්ටර් එක ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට AI කියන එක අනාගතේ අනිවාර්යෙන් අවශ්‍ය වෙන එකක්. ඒ කියන්නේ හරියට කොහොමද ඒක ඔෆිස් එකේ වැඩවලට අපි පාවිච්චි කරන්නේ කියන එක හරියට ප්‍රොම්ප්ට් එක ලියන හැටි විතරක් නෙවෙයි කොහොමද අපේ ජීවිතවලට ඒ කියන්නේ අපේ ඔෆිස් එන්වයරන්මන්ට් එක ඇතුලේ කරන වැඩවලට අපි කොහොමද ඒක පාවිච්චි කරන්නේ එක තමයි වැදගත්ම කතාව. ඒකට ඔය කට්ටිය නිකන් ඔය කට්ටිය ගොඩක් වෙලාවට හිතන්නේ ප්‍රොම්ප්ට් එකක් දීලා අපිට කරගන්න පුළුවන් ඔය ලියුමක් ඩ්‍රාෆ්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔය නිකන් සමරි එකක් හදාගන්න පුළුවන්. ඔන්න ඔය වගේ කතාවක් තමයි. නමුත් වර්තමානයේ ගත්තොත් එහෙම එතනින් එහාට ගිය ගොඩක් දේවල් අපිට කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට ඔය ඩිසිෂන්ස් ගන්න වෙලාවේ ගොඩක් වෙලාවට අපි ඩිසිෂන්ස් ගන්නවා වගේ කරද්දී අපිට තප්පරයක් දෙන්න මට ඔයකට ChatGPT වගේ tools ගැන දන්න හින්දා මම ChatGPT එකකින් නිකන් පොඩි ඇක්ටිවිටි කීපයක් කරලා පෙන්නන්නම්. දැන් එතකොට අපි ගොඩක් වෙලාවට අපි ChatGPT වගේ එකකින් අපි ගන්නේ නිකන් අපි හිතන්නේ මොකක් හරි දෙයක් ටයිප් කරාම මොන හරි රිසල්ට් එකක් අපි හම්බ වෙනවා කියලා. රයිට්? මේ හැම වෙලාවෙම මම දැන් වර්තමානයේ ගත්තොත් එහෙනම් මේ හැම tool එකක්ම දැනට ඔය කටියට ෆ්‍රී යූස් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ෆ්‍රී යූස් කරන්න පුළුවන් විදියට තියෙන්නේ. ඔය ChatGPT, Gemini ඒ වගේ ඒවා වර්තමානයේ ගොඩාක්
දැනට සාමාන්‍ය ෆ්‍රී යූස් කරන්න පුළුවන් වෙලා තිබ්බට අනාගතයේ අනිවාර්යෙන් තව අවුරුද්දක් දෙකක් යන්න කලින් අනිවාර්යෙන් මේ හැම එකක්ම පර්චේස් කරලාම තමයි ගන්න වෙන්නේ. ඒක ආයේ අනිවාර්යෙන් වෙන දෙයක්. වෙනද ඔය කට්ටිය ChatGPT දැන් අවුරුදු දෙකකට විතර කලින් පාවිච්චි කරපු කට්ටිය තේරෙනවා ඇති. ඒ දවස්වල ගොඩාක් අපිට දවසේ සෑහෙන වැඩ ගොඩක් කරගන්න පුළුවන් ෆ්‍රී වර්ෂන් එක. හැබැයි දැන් ගත්තොත් එහෙම දවසේ ගොඩක් ලිමිට් වෙලා තියෙනවා. තව මාස ගානක් කරනකොට ගොඩක් වෙලාවට ওই ලිමිටේෂන්ස් වැඩි වෙලා අනිවාර්යෙන්ම අපි පේ කරලා ගන්න ඕන වෙනවා. එතකොට අපිට මේ ChatGPT ගන්නවද, Gemini ගන්නවද, එහෙම නැත්නම් Copilot ගන්නවද මේ හැම දෙය ගැනම ඔය කට්ටියට මම දැනුවත් කරනවා මේ ප්‍රොඩක්ට් එක මොකද්ද කරන්න පුළුවන්. මේ ඔෆිස් එන්වයරන්මන්ට් එකේ මොකද්ද ඇත්තටම කරන්න ඕනේ, යූස් කරන්න ඕන ප්‍රොඩක්ට් එක මොකද්ද? ඒ හැම එකම මම ඉස්සරහට කම්පෙයාර් කරගෙන යනවා. දැන් අපි මම කියන්න උත්සාහ කරේ අපි ගොඩක් වෙලාවට අපිට මේ ChatGPT Gemini වගේ tools වලින් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. එකක් ඔය නිකන් ලියුම් ටයිප් කරන ඒවට අමතරව අපේ ජීවිතේට decisions ගන්නවා කියන දේට අපිට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් මේ tools right. දැන් උදාහරණයක් විදිහට අපි right රයිට් අපි මම නිකන් පොඩි කතා එකක් පෙන්නන්නම් පොඩි එක ප්‍රොම්ප්ට් එකක් ලියලා පොඩි අයිඩියා එකක් ගන්න ඔය කටිට මොනවද ඇත්තටම මේ ChatGPT හරි Gemini හරි වගේ tools වලින් කරන්න පුළුවන් කියලා. මම චූටි ප්‍රොම්ප්ට් එකක් හැටියට මම ටයිප් කරන්නම් මෙන්න මෙහෙම එකක් මොකද්ද හරි හිතන්න මට ඕනේ මං ගාව අතේ රුපියල් 20000ක බජට් එකක් තියෙනවා 20000ක බජට් එකක් තියෙනවා මට දැනගන්න ඕනේ මේ 20000 බජට් එකෙන් මට කොළඹ අවට යන්න පුළුවන් මාටයි මගේ යන්න ඕන තැන් ටික මට දැනගන්න ඕනේ. ඉතින් අපි වෙනදා නම් අපි එක්ක කාගෙන් අහලා හරි අහලා ඒ වගේනේ අපි දැනගන්නේ මේ හොටෙල් එකට ගියොත් මේ රූම් මේකට ගියොත් එහෙම කොච්චර එක්ස්පෙන්ස් එකක් තියෙනවද ඒකේ කෑම බිල මොකක්ද අන්න ඔය වගේ දේවල් අපි එහෙමනේ දැනගන්නේ නේ. හැබැයි වර්තමානයේ ගත්තොත් එහෙනම් මේ හැම දැන් මේ ChatGPT එකේ මම මෙතන ChatGPT එකේ ගැහුවේ එතන මේ 20000ක් ඇතුළත මට යන්න පුළුවන් තැන් මොනවද කොළඹ තියෙන්නේ කියලා. ඒතකොට එයා ඇත්තටම පොඩි පොඩි විස්තරයක් දෙනවා. මේකේ මෙන්න මේක ඕපන් කරලා තියෙන වෙලාව මේකේ තියෙන කෑම වර්ග මොනවද ඔය වගේ සරල අදහසක් අපිට ගන්න පුළුවන්. දැන් මම මේ පොඩි අයිඩියා එකක් ගන්න ඔයකට පෙන්නුවේ අපිට ගොඩක් දැන් මෙතන මම බජට් එක දුන්නේ 20000ක් ඇතුළත කියන කතාව. ඒතකොට මේ 20000 ඇතුළත එයා අපිට දෙනවා මෙන්න මේ වගේ තැන් වලට යන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ අපිට ගොඩක් වෙලාවට අපි වෙනදා නම් ඔය වගේ දේවල් අපි එක්ක Google කරලා try කරනවා. Google කරත් ඉතින් ඔය වගේ දෙයක් අපිට හොයාගන්න බෑනේ. මෙන්න මේ තැන් මේක suggest වෙන්නේ නැහනේ. ඉතින් අපි වෙනදා විදියට නෙවෙයි අපිට වර්තමානයේ ගත්තොත් එහෙම ඊට වැඩිය ලේසියෙන් සහ ගොඩක් ලොජිකලි අපිට decisions ගන්න පුළුවන්. විශේෂයෙන්ම හිතන්න අපි වෙන ලංකාවෙන් වෙන රටකට මයිග්‍රේට් කරන්න යනවා. ඒතකොට මයිග්‍රේෂන් එකක් කියලා කියන්නේ අපි ගොඩක් දේවල් හිතන්න ඕන දෙයක්. එක්කෝ අපි හිතන්න ඕන අපේ ක්වොලිෆිකේෂන් මොනවද? ඒ රටට ගියාම අපේ ක්වොලිෆිකේෂන් ඒ රටට ගැලපෙනවද? එහෙමනේ. එතකම අපි දැනගලින් අපිට අදහසක් තියෙන්න ඕනේ අපිට දැන් එහෙට ගියාම අපිට ගැලපෙන ජොබ් එකක් තියෙයිද ඒ රටේ. දැන් අපි හිතුවොත් එහෙම මේ රටේ අපේ ක්වොලිෆිකේෂන් සමහරලාට ඒ රටට අදාළ නැහැ. ඒතකොට ආවම මුලින් ඉඳන් අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් ඔය වගේ දේවල් අපි ඔය වගේ ඩිසිෂන්ස් අපි ගද්දී අනාගතයේ අපිට පුළුවන් කෙලින්ම මේ AI වගේ පාවිච්චි කරලා අපිට ඒ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මම චූටි කතාවක් කිව්වේ. ඉතින් අපේ වර්තමානයේ අපි ගන්න තීරණ අපි ගන්නේ අපි හිතලා සහ අපේ එක්ස්පීරියන්ස් එකෙන්. හැබැයි අපි AI වලින් ඒ ඩිසිෂන්ස් ගන්න ගියොත් එහෙම ගත්තොත් එහෙම අපිට පුළුවන් වෙනවා ඊට වැඩිය fast කියන්නේ වේගෙන් උත්තර ගන්නවටත් වැඩිය අපිට හොඳ ඇකියුරේට් රිසල්ට් එකක් ගන්න පුළුවන්. සහ හරි ඩිසිෂන් එකකට අපිට යන්න පුළුවන් වෙනවා මේ tools හරි විදිහට පාවිච්චි කරන්න ගත්තොත්. දැන් අපි වෙනදා නම් අපි හිතන්න අපි අලුතෙන් ඩිවයිස් එකක් ගෙදරට ගෙනාවොත් එහෙම අපි ඕක හයි කරගන්න එක්ක අපි කැටලොග් එක කියවලා ඔය වගේ කතාවක් නෙනේ. දැන් උදාහරණ එහෙමනේ අපි කරන්නේ. හැබැයි දැන් වර්තමානයේ අපිට ඕක කරන්න ඕන නම් අපිට හරි ලේසියෙන් මේ ඕක ඕක අපි ගෙනාවු ඩිවයිස් එක මොකද්ද? ඕක කොහොමද අපි හයි කරගන්නේ කියලා අපි නිකන් මෙහෙම ටයිප් කරලා ඉවරලා අපිට AI ගෙන් අහන්න පුළුවන්. එතකොට එයා කියනවා මෙන්න මේක හයි කරන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මේක තමයි අපිට කරන්න ඕනේ. දැන් මම කිව්වේ ටීවී එකක් වයර්ලස් විදියට Windows එක කනෙක්ට් කරගන්න හැටි. ඉතින් එතකොට එයා මෙන්න මේ විදියට කරන හැටි ගයිඩ් කරලා දෙනවානේ.
එතකොට අපිට මේ නිකන් අර ටෙක්ස්ට් එකක් ටයිප් කරන කතාවට එහා අපිට ගොඩාක් දේවල් ටෙක්ස්ට් එකක් විදිහට ජෙනරේට් කරගන්න නිකන් දේවල් වලට එහා ගොඩාක් ලොකු ඩිසිෂන්ස් ගන්න අපිට මේ AI කියන එක පාවිච්චි වෙනවා. ඔකට අහලා ඇති Copilot කියලා ටූල් එකක් විශේෂයෙන්ම Office 365 කියන ප්ලැට්ෆෝම් එක උඩ වැඩ කරන ටූල් එකක්. අපිට ගොඩක් වෙලාවට ඔෆිස් එන්වයරන්මන්ට් එකක් කියලා කියන්නේ නිකන් අපි මේ ඔය chat GDP එකට මැසේජ් ජෙනරේට් කරගන්නවා වගේ වැඩකට එහා ගිය ගොඩක් දේවල් අපිට කරන්න වෙනවා. මොකද ඕගනයිසේෂන් එකක් ඇතුලේ ගත්තොත් එහෙම එක එක ලෙවල් එකේ එක එක හයරාකි වල පුද්ගලයෝ ඉන්නවා. ඒ කට්ටියට වැඩ බෙදලා දීලා තියෙනවා. එක එක්කෙනාගේ ක්වොලිෆිකේෂන් වෙනස්, එක එක්කෙනාගේ හැකියාවන් වෙනස්. සහ මේ අපි ආයතනයක් ඇතුලේ ගත්තොත් එහෙම ආයතනයේට විතරක් අදාළ ඩොකියුමන්ට්ස් තියෙනවා. ඒත් එක්කම ආයතනයේ පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් ඩොකියුමන්ට්ස් තියෙනවා. මේ හැම එකක්ම අපිට අපිට සම්බන්ධ කරගෙන උත්තර ගන්න පුළුවන් ඔය Copilot වගේ ටූල් එකකින්. Copilot කියලා කියන්නේ Microsoft ලගේ AI ටූල් එක. අපි ChatGPT වලින් අපි හිතන දෙයට එහා ගිය ගොඩක් දේවල් අපිට ඔය Copilot කියන ටූල් එකෙන් අපිට කරන්න පුළුවන්. පොඩි වැඩ කරන්න Copilot කියන ටූල් එකට යන්න මේ Copilot කියන ටූල් එක Microsoft product එකක්. ඔකට Microsoft එක ඇතුලේ කියන්නේ Office 365 කියන platform එක ඇතුලේදී අපිට පුළුවන් Copilot කියන ටූල් එක පාවිච්චි කරලා වැඩ කරන්න ඔය ChatGPT Gemini වෙනුවට. ඒතකොට අපි මේකේ තියෙන විශේෂත්වය තමයි අපිට අපේ OneDrive එක අපේ කියන්නේ Office environment එක ඇතුලේ O365 කියන එක ගත්තොත් එහෙම OneDrive කියලා එකක් තියෙනවා. ඊට පස්සේ SharePoint කියලා එකක් තියෙනවා. අන්න ඒ වගේ තියෙන documents අපිට direct access කරන්න පුළුවන් සහ ඒවා ඔය summarize කරනවා වගේ දේවල් කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. organization එක ඇතුලේ ඉන්න පුද්ගලයෝ එක්ක අපි කතා කරපු දේවල් අපි සම්බන්ධ වෙලා හිටපු මීටිං වගේ දේවල් පාවිච්චි කරලා අපිට ඔය සමරි කරගන්න සමරයිස් කරගන්න අපේ ඊමේල්ස් ටික චෙක් කරගෙන අපේ ඊමේල්ස් වල අද මේ දවස් වෙනකොට ආව මේල්ස් මොනවද ඒවට අපි රිප්ලයි කරපු නැති ඒවා මොනවද අන්න ඒ වගේ උත්තර ගන්න අපිට Copilot කියන ටූල් එක පාවිච්චි කරන්න පුළුවන් මම ෆෝල්ඩ් එකට Copilot වෙබ් version එකට යන්න chat Ishan, can you mute your mic, please? Right. අපිට දැන් මේ මම ඉන්නේ Copilot කියන tool එකේ. අපි සාමාන්‍ය email එකක් generate කරගන්න නම් අපි ChatGPT එකට ගිහලා මෙන්න මෙහෙම email එකක් දෙන්න කියලා කියනවා. හැබැයි අපිට reply එකක් generate කරගන්න නම් අපි කොහොම reply එකක් generate අපි යනවා copy කරගන්නවා ආපු mail එක ඒක paste කරනවා ඊට පස්සේ මේක reply එකක් generate කරන්න කියලා කියනවා. ඉතින් ඔහොම තමයි සාමාන්‍ය වෙන්නේ. හැබැයි ඇත්ත office environment එකේදී ඔහොම කරන්න බෑ. මොකද අපි ChatGPT එකට ගිහිල්ලා copy කරලා සමහර දේවල් දැම්මුත් එහෙම ඒවා ගොඩක් වෙලාවට එක්ස්පෝස් වෙනවා. ඒ කියන්නේ අනිත් අයට ඇක්සස් වෙනවා ඔටෝමැටිකලි. හැබැයි ඔෆිස් එන්වයරන්මන්ට් එක ඇතුලේ කරන සමහර දේවල් ආයතනයෙන් පිට කාටවත් දැනගන්න ඕනේ නැහැ. රයිට්? දැනගන්න තියන්නත් බෑ. රයිට්? ඒකට ඒ වගේ වෙනකොට ඔය Copilot වගේ tools තමයි පාවිච්චි කරන්න වෙන්නේ. ඉතින් ඒවා ඒකේ ගත්තොත් එහෙම ගොඩාක් පහසුකම් තියෙනවා. මම නිකන් පොඩි prompt එකක් මෙතන ලියන්නම්. මට ඕනේ දැනගන්න මේ සතියේ මම මට ෂෙඩියුල් කරලා තිබ්බ trainings ටික. List of training schedule to me right ඕගනයිසේෂන් එක ඇතුලේ ගත්තොත් එහෙම අපිට හරි ඕගනයිසේෂන් එක ඇතුලේ data වලින් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන් දැන් මේ මම පොඩි වැඩක් කරේ මම ඇත්තටම පොඩි prompt එකක් ලිව්වා list of training schedule to me this week කියලා ලිව්වේ මම මේ සතියේ කරපු training මොනවද කියලා සමරි එකක් දෙන්න කියලා කිව්වා මම එතකොට මෙයා කිව්වා මම මෙන්න මේ හමාරා බැංක් එකේ ඇඩැප්ෂන් ට්‍රේනින් එකක් කරලා දෙනවා ඊට පස්සේ නේවියේෂන් ප්‍රයිවට් ලිමිටඩ් එකේ ට්‍රේනින් එකක් කරලා දෙනවා මේ AI for HR ප්‍රිපරේෂන් එකක් කරලා දෙනවා ඔය වගේ මම මේ සතියේ කරපු දේවල් ගැන එයා ලිස්ට් එකක් දුන්නා ඉතින් මේවා මේ කියන්නේ වගේම අපිට ආපු මේල්ස් මොනවද ඒවට රිප්ලයි කරේ නැත්නම් මොනවද අන්න ඒ වගේ දේවල් දේවල් හරි ලේසියෙන් අපිට කරන්න පහසුකම් තියෙනවා. දැන් විශේෂයෙන්ම ඔය Excel ෆයිල් එකක් වගේ ගත්තොත් එහෙම
ඔය Excel ෆයිල් එක තනිකර අපිට අපි වෙනද නම් Excel ෆයිල් එක ඔය ඩෑෂ්බෝඩ් එකක් හදන්න එහෙම නැත්නම් මේක සමරයිස් කරන්න ඔය වගේ දේවල් කරන්න හරි අමාරු දෙයක්. ඒ කියන්නේ අපි දැනගෙන ඉන්න ඕනේ Excel වැඩ කරන්න Excel දැනගෙන ඉන්න. Word වල වැඩ කරන්න Word දැනගෙන ඉන්න ඕනේ. හැබැයි දැන් ගත්තොත් එහෙම අපිට නිකන් එක තනි prompt එකක් ලියලා අපිට මේක පාවිච්චි කරලා පොඩි ඩෑෂ්බෝඩ් එකක් හදන්න මේක සමරයිස් කරන්න මේ වගේ එකක් කියන්න පුළුවන්. මම නිකන් කියන්නම් using this table using this segment table create a dashboard. රයිට් මගේ ඇත්තටම Excel ෆයිල් එකේ ඇත්තටම තියෙනවා data set එකක් මෙතන තියෙනවා segment කියලා column එකක් country කියලා column එකක් product කියලා එකක් discount brand units sold ඔය වගේ ඇත්තටම මේ sales table එකක් මෙතන table එකේ තියෙන ඇත්තටම data ගත්තොත් එහෙම 700ක් විතර data. ඒකට මම මේ data ටික set එක use කරලා මම කිව්වා පොඩි dashboard එකක් හදාගන්න. ඒ වගේ අපිට වර්තමානයේ ගත්තොත් එහෙම ඔය අපි සමහර ඉගෙන ගත්තේ නැති දේවල් වුණත් අපිට මේ AI කියන එක පාවිච්චි කරලා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට Excel වල වැඩ කරන්න Excel සම්පූර්ණ දැනගෙන ඉන්න ඕනේ නැහැ. Word වල වැඩ කරන්න Word දැනගෙන ඉන්න ඕනේ නැහැ. PowerPoint වල වැඩ කරන්න PowerPoint දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඉතින් අපිට PowerPoint දැනගෙන ඉන්න ඕනේ නෑම කියන්නේ නෑම නෑ නෙවෙයි. නමුත් අපිට ඒ වැඩේ හරි ලේසියෙන් තප්පර ගානකින් අපිට කරන්න පුළුවන් මේ AI වල තියෙන ෆීචර්ස් ඒවා මොනවද ඒ ෆීචර්ස් තියෙන මොන ටූල් එකේද වගේ දේවල් අපි දන්නවනම් දැන් මේ මම ඇත්තට මේ කලින් දැන් ජෙනරේට් වෙන්නේ හරි පොඩි වෙලාවක් ගයි මේක ජෙනරේට් වෙන්න අපි එතකන් මම කතාව කියන්නේ අපිට වෙනද නම් අපි දන්න හැටියට මේ වගේ මේ මෙතන තියෙන ඇත්තම පියුට් ටේබල් එකක් ඊට පස්සේ මේ උඩ සමරයි කරලා පොඩි ෆෝමැටින් එකක් දාලා මේ ෆන්ක්ෂන්ස් ගොඩක් ලියලා දෙන්නේ. ඉතින් මේ වගේ එකක් අපි වෙනදා හදන්න ගියා නම් පැය දෙකක්වත් අඩුම ගානේ යනවා අපි කොච්චර නොලෙජ් එක තිබ්බත්. හැබැයි දැන් ගත්තොත් එහෙම මේක මම නිකන් කිව්වේ මේ නිකන් පොඩි සමරි එකක් හදන්න ඩෑෂ්බෝඩ් එකක් කියලා. මේක මම විස්තර කරලා කිව්වේ නෑ. විස්තර කරලා කිව්වා නම් මට ඕනම ෆෝමැට් එකට ඕන විදිහට මට මේක හදාගන්න තිබ්බා. ඉතින් ඔය වගේ tools දැන් තියෙනවා. මේ tools අපි පාවිච්චි කරන හැටි ගැන තමයි අතම අපි කතා කරන්නේ මේ පාඨමාලාවේ. ඒකට සම්පූර්ණ ගත්තොත් එහෙම දින 6ක් අපි කතා කරනවා එක එක tools ගැන. ChatGPT, Gemini හරි ඒ හැම tool එකකම තියෙන සමානකම් මොනවද? මේ tools වලින් කරන්න පුළුවන් දේවල් මොනවද? කරන්න බැරි දේවල් මොනවද? ඒ වගේ පොඩි කම්පැරිසන් එකක් කරනවා. ඒත් එක්කම විශේෂයෙන්ම ඔය අන්තිම වගේ වෙනකොට මේ Copilot කියන tool එක කොහොමද හරියට පාවිච්චි කරන්නේ ඔෆිස් එන්වයරන්මන්ට් එක ඇතුලේ. දැන් අපි මේ වගේ දේවල් අපි දන්නවා නම් හරියට අපිට හරි ලේසියෙන් සමහර දේවල් කරන්න පුළුවන්. දැන් මේ දවස්වල මගේ ඇත්තම ට්‍රේනින් එකක් යනවා SLT මොබිටෙල් SLT මොබිටෙල් එක්ක. ඒකට ඒ කට්ටියගේ HR ඩිපාර්ට්මන්ට් එකේ තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි ඒ කට්ටිය දෙනවා CVs. ගොඩක් වෙලාවට ඒ CVs ටිකට ගොඩක් වෙලාවට රිප්ලයි කරන්න ඒ කට්ටියට සමහරවිට අමතක වෙනවා. ඊට පස්සේ ඒ කට්ටියට CV එකකින් එක කියවලිවලා මේ මොකක්ද ඒ කට්ටිය ක්වොලිෆිකේෂන් මොනවද ඒකට අදාළ ජොබ් එක මොකක්ද අන්න ඒ වගේ සමරි එකක් ඒ කට්ටියට ගන්න ක්‍රමයක් තිබෙනවා. නමුත් දැන් ඒ ට්‍රේනින් එක මම මේ දවස්වල කරගෙන යනවා. ඉතින් ඒතකොට තව ටික කාලයක් ගිහලා ඒ කට්ටිය ඉගෙන ගයි තප්පරෙන් දෙකකින් ඔය වගේ ප්‍රශ්නයක් විසඳන්න. අපි වෙනදා ඒ කට්ටිය සාමාන්‍ය CVs 1000ක් විතර පොඩි කම්පැනි එකක් නෙවෙයි ලොකු කම්පැනි එකක්. ගත්තොත් එම් CVs 1000ක් විතර එනවා. එතකොට කරන්නේ එක එක CV එක ඕපන් කර බලලා CV එකේ ක්වොලිෆිකේෂන් ටික Excel ෆයිල් එකකට දාගෙන ඊට පස්සේ ඒ කට්ටියගෙන් කවුද ක්වොලිෆයිඩ් කියලා බලලා ඊට පස්සේ ඒ කට්ටියට ඉන්ටර්විව් කරලා ඒ වගේ ලොකු ප්‍රොසෙස් එකක් මාස ගාණක් කරන්න ඕන දෙයක් තමයි ඔය ඉන්ටර්විව් එකක් වගේ ගත්තොත් එහෙම HR ඩිපාර්ට්මන්ට් එක. ඒකට හැබැයි දැන් ගත්තොත් එහෙම තව ඉදිරි දවස් කීපය මේ ට්‍රේනින් එක ඉවර වෙනකොට ඒ කට්ටිය ඉගෙන ගයි කොහොමද විනාඩි 10කින් 15කින් මේ වගේ වැඩක් කරන්න කියලා. ඒකට දැන් වෙනදා ඔය අපි නිකන් අවුට්පුට් එකක් ගත්තා ප්‍රොම්ප්ට් එකක් දීලා අවුට්පුට් එකක් ගත්තට එහා අපිට පුළුවන් අර ඒ ආපු ඊමේල්ස් වල ඇටැච්මන්ට් ටික රීඩ් කරලා ඔටෝමැටිකලි ඒ කට්ටියගේ ක්වොලිෆිකේෂන් ටික දීලා මෙන්න මේ ක්වොලිෆිකේෂන් අය විතරක් අපිට සිලෙක්ට් කරලා දෙන්න කිව්වනම් අපිට එකපාරට
අර එකින් එක රීඩ් කර දඟලපු කාලේ අපිට ඉවර කරගන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ ප්‍රැක්ටිකලි අපිට මෙන්න මේ AI කියන එක පාවිච්චි කරන්න පුළුවන් ඔෆිස් එන්වයරන්මන්ට් එකක් ඇතුලේ. මම මේ දැන් පෙන්වන එකට පොඩි ඩෑෂ්බෝඩ් එකක් ජෙනරේට් කරලා තාම මේක ජෙනරේට් වෙනවා. රයිට්. මගේ Excel ෆයිල් එක යූස් කරලා. මම මේක මහා ලොකු ප්‍රොම්ප්ට් එකක් දුන්නේ නැහැ. නිකන් මම දැනට පොඩි අයිඩියා එකක් ගන්න විතරයි දුන්නේ. මේක හරියට ප්‍රොම්ප්ට් එකක් දීලා හරි මගේ රික්වයර්මන්ට් එක හරියට කිව්වනම් මට හරි රිසල්ට් එකක් මේකේ එයිනේ. රයිට්. ඔක තමයි කතාව. මට කියන්න ඕන අපි කතා කරන්නේ ඇත්තම ඔෆිස් එන්වයරන්මන්ට් එක ඇතුලේ අපේ ප්‍රශ්න ටික කොහොමද විසඳගන්නේ කියලා. එතකොට අපි Excel වල ප්‍රශ්න විසඳගන්නේ, Word වල, PowerPoint වල ප්‍රසන්ටේෂන්ස් කොහොමද හදාගන්නේ, Excel වල තියෙන ප්‍රශ්න හදාගන්න Copilot නෙවෙයි, Copilot නැතත් අපිට වෙන තියෙන අනිත් tools පාවිච්චි කරලා කොහොමද අපි ප්‍රශ්න විසඳගන්නේ කියන එක ගැන තමයි අපි අපේ කෝස් එක පුරාවට කතා කරනවා. එතකොට මේක දවස් 6ක කාලයක් තියෙනවා. එතකොට මේ දවස් 6 කාලය තුල අපි එක්ස්පර්ට්ලා වෙනවා මොකද්ද AI tool එක ඔෆිස් එන්වයරන්මන්ට් එක ඇතුලේ පාවිච්චි කරන්න. එතකොට ඔෆිස් එකේ තමන් දැන් කරන වැඩේ අපි දැන් හිතාගෙන ඉන්න ඔය chat GDP එකට ගිහිල්ලා මොනවා හරි ටයිප් කරලා ගන්න උත්තරේ නෙවෙයි. එතනින් එහා ගිය ඇත්තටම කොහොමද මේ tools අපේ environment එක ඇතුලේ පාවිච්චි කරන හැටි කොහොමද? ඒකෙන් හොඳම output එක ගන්න කොහොමද? විනාඩි කිහිපයක් තුල. අපි ගොඩක් වෙලාවට decisions ගන්නවා. අපි විශේෂයෙන්ම මේ mails වගේ දේවල් වලින් ආපු mail ටික read කරලා අපි decisions ගන්නවා. එතෙන්කම අපේ ඔෆිස් එකේ තියෙන files පාවිච්චි කරලා අපි එක එක activity කරනවා. ඉතින් මේ හැමදේම ගොඩක් ලේසියෙන් කොහොමද කරන්නේ කියන එක ගැන තමයි අපේ කෝස් එකේදී කතා කරන්නේ. හරි. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම සම්පූර්ණ දින 6ක් මේ පාඨමාලාවට සම්පූර්ණ දින 6ක කාලයක් මම ගන්නවා. එතකොට ඔය කටියට වෙනම මේ වෙනුවෙන් කෝස් මැටීරියල්ස් අපි දෙනවා. ඇත්තට මේ මම කලින් කිව්වේ නෑ. ඇත්තට මම කතුවරයෙක්. මම දැනට ලංකාවේ සිංහලින් පොත් ලියලා තියෙනවා 28ක් ඇතරම ඒ හැම පොතක්ම ලිව්වේ ඒ කාලේ අතින් කම්පියුටර් ඔන් කරගෙන වාඩි වෙලා කියවලා ඉගෙනගෙන එහෙම තමයි අමාරුවෙන් කරේ. හැබැයි මම මේ ළඟදී මට ඕන වුණා ඇත්තටම මේ කාර්යාලයේ වැඩ වලට කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරලා කොහොමද මේ වැඩේ කරන්නේ කියලා පොතක් ලියන්න. ඇත්තටම මේක මම තනිකර මේක ලිව්වේ සිංහලෙන් සහ ඉංග්‍රීසි මික්ස් කරලා මේක ලියවෙත් තනිකර AI පාවිච්චි කරලා. මට අවශ්‍ය ප්‍රොම්ප්ට් එක මම දීලා මේ පොත මම හදලා දෙන්න කියලා කිව්වා Copilot. එතකොට මේකේ කවර් එකද, මේක ඇතුලේ කන්ටෙන්ට් එකද, මේකේ අවශ්‍ය හැමදේම ඉතින් මම ප්‍රොම්ප්ට් දීදී එක එක කරා කොහොම හරි පැය දෙකක් විතර කාලයක් මම මේ වෙනුවෙන් කැප කරලා මේ වැඩේ කරා. දැන් සාමාන්‍යයෙන් අපි වෙනදා මම පොතක් ලියනකොට මාස 4-5ක් ලියනවා ඒ පොත. රයිට්. පොතක් ලියනවා කියලා කියන්නේ සරල කතාවක් නෙවෙයි. සබ්ජෙක්ට් එක පරතරටම දැනගෙන ඉන්න ඕනේ. හැබැයි වර්තමානයේ ගත්තොත් එහෙනම් සමහර දේවල් කරන්න මහා ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. දැන් අපි වෙනදා පොතක් ලියන්න පැය නෙවෙයි අපි කාලය ගත්තොත් එහෙනම් මාස 3ක් 4ක් අවම ගත්තොත් මාස 3ක් විතර යනවා ටයිප් කරලා. ඕකම මම්ම ටයිප් කරනවා. මොකද එඩිට් කරලා ප්‍රශ්න මොනවා හරි තියෙනවා ප්‍රශ්න කරලා ඒ හැම දෙයක්ම කරේ ලොකු කාලයක් අරගෙන. හැබැයි වර්තමානයේ ගත්තොත් එහෙනම් මේකට මම පැය දෙකක විතර කාලයක් ගත්තේ මෙන්න මේ පොතට. මේක පිටු 88ක් වගේ ගාණක් දැනට තියෙනවා. මේක තව මට ටයිම් එක ආපුවා වෙලාවල් මම මේක ඩිවෙලොප් කරගෙන යනවා. ඉතින් ඔය මේ වගේ දේවල් හරි ලේසියෙන් දැන් අපිට කරන්න පුළුවන්. අපිට කවදාවත් AI හින්දා අපිට නැති වෙන්නේ නැහැ. දැන් මේ මගේ ගත්තොත් එහෙනම් මගේ තව කම්පැනි එකක් තියෙනවා. ඒකේ වැඩ කරනවා වෙනදා ලොකු ස්ටාෆ් එකක් හිටියා. ඔය ඩිවෙලොප්මන්ට් පැත්තේ. නමුත් දැන් ගත්තොත් එහෙනම් මම අරන් දීලා තියෙනවා ඒ වැඩවලට වෙන වෙනම AI tools. මගේ දැන් ස්ටාෆ් එකේ ඉන්නේ ඇහුවොත් කියන්නේ 38ක් විතර හිටපු එකේ දැන් ඉන්නේ අතරම 16ක් විතර ගාණක්. ඒකත් තව අවුරුද්දක් විතර යනකොට ඒ ගාණත් අඩු වෙයි. ගොඩක් වෙලාවට 5කට 6කට වගේ සීමා වෙයි ඒ ලොකු වැඩේ. අපිට ජොබ් නැති වෙන්නේ නැහැ. එතන ඇත්තටම AI දැන් මෙතන අපේ ටීම් AI යූස් කරලා වැඩේ කරන්න පුළුවන් අයට ඒ ඔපචුනිටි එක නැති වෙන්නේ නැහැ. නමුත් අපි ඕක පාවිච්චි කරන්නේ නැතුව හිටියොත් අපිට දීලා ටයිම් පීරියඩ් එකකදී මේ වැඩේ කරගන්න බෑ කියලා කියන්නේ තමන්ගේ දැනුමින් කරගන්න බැරි නම් අඩුම ගානේ AI පාවිච්චි කරලා මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒක තමයි කතාව. එතකොට අපිට ජොබ් නැති වෙන්නේ නැහැ. මොකද වෙන්නේ ජොබ් එක ස්ට්‍රක්චර් වෙනවා AI හින්දා. එතකොට දැන් කලින් ඩෙවලොපර් කෙනෙකුට අමාරුවෙන් කරපු දේ
මේ දැන් ගත්තොත් එහෙම AI පාවිච්චි කරලා පැයකින් දෙකකින් සමහර දේවල් හදලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඒක හරියට යූස් කරන්න ඉගෙන ගත්තා නම් ඒ ඉගෙන ගත්ත කෙනාගේ කවදාවත් ජොබ් එක නැති වෙන්නේ නැහැ. එයාගේ ජොබ් එක අනිවාර්යෙන් තියෙනවා. රයිට්. අපි කතා කරමුද පොඩි වෙලාවක් අරගෙන ඔය කට්ටියගේ තියෙන ප්‍රශ්න මොනවා හරි දැනගන්න තියෙන දේවල් ගැන අපි පොඩ්ඩක් අහමුද? සවන්ස right thank you sir right එහෙනම් ඔයාලට දැනට course content එක සම්බන්ධයෙන් පැහැදිලි මම හිතන්නේ ඔයාලට course content එක සම්බන්ධයෙන් මේ subject area එක AI වල මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් chat එකට දාලා හරි sir ට direct ඔයාලගේ mic එක mute කරලා හරි අහන්න පුළුවන් දැන් time එක තියෙනවා ඊට පස්සේ මම ඔයාලට පාඨමාලාව සඳහා ලියාපදිංචි වෙන ආකාරය සම්බන්ධයෙන් දැනුවත් කරන්න. Hi sir, good evening. Actually, I want to know is I'm working normally UK hours, which start 12:30, PM to around 9:30 PM. So my off time will be 9:30. So then the classes will be starting, if I'm not wrong. I mean, yeah, our classes start on Wednesday, right? And yeah, so, 8 to 10 in Sri Lankan time. yeah, Sri Lankan time. So it means it'll be in the office and it will be some kind of overlapping situation. So in that case, so I mean, if I go through, I mean, is there any challenges or is there any consequences if I, go through the recording? I can join after 9:30 or so, but it's limited time because that time I'll be working more in the office. So there's a big challenge for me. So is there any solution or? Yeah, the solution is you can actually normally we are recording our sessions daily, and Okay. also we are uploading the video to our LMS. We have LMS in our organization, right? Institute. Okay. Once you registered to organization to follow this course, you will be Yeah. given login details, right? And after that, you can log into the site and you can follow that, reading the videos, go through the videos. You can do that, but it is better if you are with the physical the online class, because you can ask some question from me and I can give some best answers, no? So Yeah. Do you have any other classes like weekend or something like that, and in the evening hours or something like that? Weekends? no, actually, our Okay. online classes normally start at 8 o'clock, because the whole Sri Lankan Yeah, thing goes- that's what, because yeah, That's I right. got it. Yeah. Okay, thanks. It doesn't matter. Just join the class and you can go through the videos, right? No worries. But if you have any special issues, you can contact me. I will give you my phone number and Okay. WhatsApp, so you can. That's great. That's great. Thank you, sir. What kind of AI tools you are teaching this class, right? අපි AI අපි අපේ වැඩේට අදාළ tools ගැන අපි කතා කරනවා. Copilot ද, Gemini ද, ඔය වගේ tools කීපයක් ගැන කතා කරනවා. අපි focus කරන්නේ AI tools නෙවෙයි. AI tools කියන්නේ මේ ChatGPT නෙවෙයි. එහෙම නැත්නම් Copilot උත් නෙවෙයි. අපි කොහොමද tools අපේ office environment එක ඇතුලේ පාවිච්චි කරන්නේ. එතකොට අපිට වෙන්න ඕනේ මේකේ තියෙන ෆීචර්ස් මොනවද, අරකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා දැනගන්න එකත් අපිට වැදගත්. ඔය කෙසේ වෙතත් අවසාන උත්තරේ වෙන්න ඕනේ අපිට අපේ ඔෆිස් එන්වයරන්මන්ට් එකේ අපේ වැඩ ටික වේගින් කරගන්න වැඩි. ඒකට ඒකට රිලෙවන්ට් ඇප්ලිකේෂන්ස් ගැන තමයි අපි කතා කරන්නේ. ස්පෙસિෆිකලි මේ ChatGPT විතරක් නෙවෙයි, Copilot විතරක් නෙවෙයි. ඔකට දන්නවනේ ගොඩක් AI tools තියෙනවා. ඒ වැඩවලට අදාළ tools ගැන අපි කතා කරමු. Right? සර් ඔව්. මම ටීචර් කෙනෙක්. එතකොට අපිට ටීචින් වලට AI පාවිච්චි කරන විදිහ ගැන ඉන්න පුළුවන්ද?
ඔය දැන් මේක ඇත්තම කම්ප්ලීට්ලි හදලා තියෙන්නේ මේ කෝස් එක තනිකර ඔෆිස් එන්වයරන්මන්ට් එක ඇතුලේ ඔෆිස් එකේට ගැලපෙන විදිහට වැඩ කරන්න. දැන් ටීචර් කෙනෙක් ගත්තොත් එහෙම මිස් කොයි ස්කෝල්ද? Mama Science College, Mount Lavinia. ඔන්ලයින්. ඔය එතකොට අපි දැන් අපි ටීචර් කෙනෙක් ගත්තොත් එහෙම එයාගේ රෝල් එක වෙනස්. කියන්නේ අපි සාමාන්‍ය ඔෆිස් එන්වයරන්මන්ට් එකේ පුද්ගලයෙකුයි ටීචර් කෙනෙක් ගත්තොත් පොඩි පොඩි වෙනසක් නේ තියෙන ওই දෙක අතර. කියන්නේ අපි කොහොමත් වර්ක් එන්වයරන්මන්ට් එකේ වැඩ කරන්නේ. එතකොට අපිට මිස්ටර් පුළුවන් මිස්ටර්ට ගැලපෙන ටූල්ස් කීපයක්කුත් අපි කතා කරනවා රයිට්. ඒ කියන්නේ කොහොමද කන්ටෙන්ට් ගොඩක් තියෙන ෆයිල්ස් ටිකක් එකතු කරගෙන සමරි කරගන්න කොහොමද. උදාහරණයක් විදිහට අපි කියමුකෝ ටෙක්ස්ට් බුක්ස් තියෙනවා කියලා අපි ගාව. අපි ග්‍රේඩ් 8 වල මිස් උගන්වන්නේ සයන්ස් නම් සයන්ස් සබ්ජෙක්ට් වලට අදාළ කන්ටෙන්ට් තියෙනවානේ ඔල්රෙඩි. එතකොට ඒවට කොහොමද අප්ලෝඩ් කරන්නේ? ඒ ටික අප්ලෝඩ් කරලා කොහොමද අපි මේ ක්වෙස්චන්ස් ටිකක් හදාගන්නේ? ඒව ගැනත් අපි කතා කරනවා. සර් ඔව්. මාත් එඩියුකේෂන් ෆීල්ඩ් එකේ කෙනෙක් තමයි. මම ඔව්. ස්කූල් එක කෝඩිනේටර් කෙනෙක්. මම නම් හරි. ඔෆිස් එකේ. එතකොට මේ අපිට මේ AI tools use කරලා වීඩියෝස් ජෙනරේට් කරන්න, ඒ වීඩියෝස් ජෙනරේට් කරන්න ඔයාලා උගන්වනවද? සවුන්ඩ් ඔව් දැන් ඉෆෙක්ට්ස් අපි එක්ක. ඔව් අපි මෙතෙන්දී දැන් අපි මේ දවස් 6ක්නේ අපේ ෆුල් පීරියඩ් එක. එතකොට අපි ඔෆිස් එන්වයරන්මන්ට් එකේ එව්වත් අමතරව කොහොමද වීඩියෝ හදන්නේ, කොහොමද මේ ඔඩියෝ පැත්තට අදාළ දේවල් කරගන්නේ. ඊට පස්සේ දැන් අර මිස් ඇව්වේ අර කොහොමද ඔය කෝස් කන්ටෙන්ට් වගේ දේවල් සමරි කරලා අපේ ක්වෙස්චන් පේපර් එකක් වගේ එකක් ජෙනරේට් කරගන්නේ. ඕවා ගැනත් අපි කතා කරනවා. ඒ කියන්නේ දවස් 6ම මේ අපි තනිකර මේ ඔෆිස් එන්වයරන්මන්ට් එක විතරක් නෙවෙයි අපි අනිත් ටූල්ස් ගැන දැනගන්න එපේ. ඉතින් ඒවා ගැන කතා කරනවා. එතකොට ඒ හැමදේ ફોකස් කරනවා. අර ස්පෙෂලි අපේ අයිඩියා එක තමයි අපේ මෙතන අයිඩියා එක තමයි ඔෆිස් එන්වයරන්මන්ට් එකේ ඉන්න අයට කොහොමද ඒක පාවිච්චි කරලා ඔෆිස් එකේ වැඩ ටික අර වෙනදා කරාට වැඩිය කරගන්නේ කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. ඒතකොට මිස්ගේ දැන් මිස් ඔෆිස් එක ඇස්සේ කෝඩිනේටිං පාර්ට් එක නම් කරන්නේ. ඒක ගොඩක් වෙලාවට ඔෆිස් එකේ එන්වයරන්මන්ට් එක වගේමනේ. එතන තියෙන්නේ අර ආකෘතිය විතරයි පොඩ්ඩක් වෙනස්. ඉතින් ඒකත් ආයතනයක් නේ. ඒතකොට ඒ ආයතන ඇතුලේ කරන දේවල් අපිට මේකේ ඇතුලේදී කව වෙනවා. විශේෂයෙන්ම අපිට ඕන වෙන ඔය ටූල්ස් වීඩියෝ හදන්න ඒ වගේ දේවල් අන්තිමට ප්‍රසන්ටේෂන් එකක් වගේ දෙයක් හදාගන්න. එතකොට කොයි ආයතන හිටියත් අපිට ඔය ෆයිනල් ඔය ප්‍රසන්ටේෂන්ස් වගේ දේවල් හදාගන්න ඕනේ. ඒකට අදාළ ටූල්ස් ගැන අපි කතා කරනවා. සහ ඒවට අදාළ හැම ටූල් එකක් ගැනම අපි ફોකස් කරනවා නැත්තේ නෑ. Thank you sir. හරි තවම හරි දැනගෙන තියෙනවද? One question is, are you teaching Canva? Yeah. Canva එක පැත්ත ගැන කතා කරනවා. මොකද අපි presentations වගේ ඒවා හදද්දී Canva එක අපිට ගොඩක් වෙලාවට use කරන්න පුළුවන්. මම individual applications ගැන කතා කරේ නෑ. මොකද අපි කරන්න යන වැඩේ ගැන ඔය කටියට අදහසක් දෙන්න තමයි මම උත්සාහ කරේ. ඒකට අපි tools ගොඩක් ගැන කතා කරනවා. අපි ChatGPT, Perplexity, Node.ai, Midjourney, Dell ඔය වගේ දේවල් ගැන අපි කතා කරනවා. ඒ වැඩේට අදාළ ටූල්ස් ගැන කතා කරනවා. දැන් මේ සමහර ටූල්ස් අපිට දැන් අර ඒ දවස්වල වගේ නෙවෙයි ගොඩක් ඒවා පේ කරලා තමයි ගන්න වෙන්නේ. අපි කොච්චර try කරත් අපිට සමහර වෙලාවට ඔය ෆ්‍රී ටූල්ස් වලින් සමහර දේවල් කරගන්න බෑ. ඒතර අපි හිතාගෙන අපිට කට්ටිය කියනවා ඔන්න මේ ඊමේල් ඇඩ්‍රස් 100ක් විතර හදාගෙන ඉල්ලලා එකින් එක මාරු වෙවි ලොග් වෙලා ඔය වැඩේ කරගන්න පුළුවන් කියලා. එහෙම කරන්න බෑ ඇත්ත කතාව. එකම දෙයක් කන්ටිනියු කරගෙන යන්න එක account එකක් ඇතුළේනේ කරන්න ඕනේ. මේ එකකින් එකක් හදලා ඊට පස්සේ කෑල්ල තව එකකින් හදලා එහෙම කරන්න බෑනේ. ඉතින් එතකොට මේ ගොඩක් දේවල් වර්තමානයේ සීමා වේගල යනවා. අනාගතේ ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට paid versions යන්න වෙයි. එතකොට අපි paid version එකට යනවා නම් මොකද්ද use කරන්න ඕන tool එක කියන එක ගැන හොඳ අදහසක් දෙනවා. එතකොට මේක වෙනුවට මේක ගන්න මම ගොඩක් tools පාවිච්චි කරනවා. මගේ Copilot කියන tool එක මම තෝජස් අපේ organization එක පාවිච්චි කරනවා. ඊට පස්සේ ChatGPT පාවිච්චි කරන license වලද Claude කියලා එකක් තියෙනවා. ඒක අපේ මේ development team එක පාවිච්චි කරනවා. ඉතින් එක එක වැඩවලට
ඒකට ගැලපෙන tools අපි පාවිච්චි කරනවා. සහ ඔකට ලොකු අදහසක් දෙනවා මේ මොන tool එකද මේ වැඩේට හරියන්නේ කියන අදහස අපි දෙනවා. Good evening. Good evening. ඔව් අහන්න. Sir, may physical class කොහොමද sir? Physical class මොන මට පොඩ්ඩක් ක්ලියර් නෑ. physical classes තියනවද? ෆිසිකල් ක්ලාස් නෑ අපේ තියෙන ඔන්ලයින් ක්ලාස් එක විතරයි. සර් එතකොට කොහොමද මේකේ සිංහල මික්ස් එකක්ද යන්නේ සර් කෝස් එක නැත්නම් 100% ඉංග්‍රීසි වලින්ද? දැන් මේක මෙහෙමයි වෙන්නේ. දැන් ඔන්ලයින් තමයි මේ ක්ලෝස් එක කරන්නේ. ඒතකොට ඔයා කට්ටිය දැන් මේ අපි දැන් ඉන්නවා වගේ කතා කරගෙන ප්‍රශ්න අහගෙන අපිට ඉස්සරහට යන්න පුළුවන් ප්‍රැක්ටිකල් එක කරන අතරේ. ඒක දැන් අපි ඔයා දැන් මගෙන් ප්‍රශ්න අහන්නේ. එතකොට ඒ වගේ කරන්න පුළුවන්. ඒත් ඒ වගේම මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඔය කට්ටියගේ පැත්තෙන් ඔය කට්ටියට පුළුවන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. මම ඔය කට්ටියගේ මැෂින් එකට ලොග් වෙලා මේ ප්‍රශ්නේ මම විසඳනවා. දැන් අපි සාමාන්‍යයෙන් අපි කරන හැම ක්ලාස් එකක්ම මේ විදිහට තමයි අපි යන්නේ. දැන් අපි කරනවා Excel plus Power BI. ඉතින් මේ හැම ක්ලාස් එකක්ම කරන්නේ ඔකට ටයිම් එක දෙනවා. මම මේ පැත්තෙන් කියනවා මේ වැඩේ කරන්න කියලා. ඒකට ඔය කට්ටිය කරද්දි මම ප්‍රශ්නයක් ආවොත් ඔය කට්ටියගේ මැෂින් එකට ලොග් වෙලා මේ ප්‍රශ්නේ විසඳලා දෙනවා. ඒ විදිහට තමයි මගේ දැන් මොඩියුල් එක ගත්තාන් පස්සේ PowerPoint වගේ ටිකක් අඩුයි. ඒක අපි ෆෝකස් කරලා නැහැ. එතකොට දැන් මේ කෝස් එකක් පිටුපස්සේ කොහොමද වෙන්නේ? එතකොට අර බේසිකලි නොලෙජ් එකක් අඩුයි. එතකොට ඒකට කොහොමද මේක කොන්ට්‍රෑක්ට් දෙක එකතු වෙලා යන්නේ නැත්නම් කොහොමද? නෑ මෙතන මේ ගොඩක් වෙලාවට ඔය data entering වගේ දේවල් ගැන කතා කරන්නේ නෑ. දැන් උදාහරණයක් විදිහට Word, Excel, PowerPoint කියන එක පාවිච්චි කරන හැටි කියා දෙනවා. ඒ කියන්නේ Copilot හරි ChatGPT හරි ඒ වගේ tools පාවිච්චි කරලා මේ වැඩේ කරන හැටි කියනවා. හැබැයි ඔය data entering පැත්ත ඒවා ඇත්තටම ඒවා දැන් ලොකුවට හිතන්න දෙයක් නෑ. දැන් මේ මම මේ දවස්වල මේ ගොඩක් ලොකු companies වල training කරන ගමන් AI පැත්ත. එතකොට ඒ කට්ටිය මේ ගොඩක් වෙලාවට ඉන්නේ උඩම team එක. ඒ කියන්නේ ඔය CEO ලා ඒ වගේ ලෙවල් එකේ කට්ටිය. ඒ කට්ටියට වර්තමානයේ ගත්තොත් මේ කට්ටියට Excel හරි Word හරි ඒවා ඉගෙන ගන්න ඕනේ නැහැ. මොකද ඒ කට්ටියට තියෙන්නේ ඒ තියෙන data වලින් decisions ගන්නනේ. ඒතකොට ඒ decision ගන්න වැඩේ කරන්න තමයි ඒ කට්ටියට ඕනේ. ඒතකොට ඒ වැඩේට මේ ඒ කියන්නේ වෙනද නම් ඔය PowerPoint ඉගෙනගෙන ඉන්න ඕනේ, ඔය Excel ඉගෙනගෙන ඉන්න ඕනේ, Word දැනගෙන ඉන්න ඕනේ සමහර වැඩ කරන්න. වර්තමානයේ එහෙම නැහැ. අපිට මේ දැන් මම කිව්වොත් එහෙම මම නිකන් පෙන්නන්නම් මට මම නිකන් Excel එක නෑ මම Word එකටම යන්න. මම නිකන් මේ පැත්තේ ටයිප් කරන්නම් දැන් අපි මෙහෙම කරන්න ඕනේ කියලා. උදාහරණයක් විදිහට මට මේකේ style 1 එක heading 1 එක heading 1 රයිට් මේ සමහර දේවල් අපිට දැන් අර වෙනද වගේ මේ දැනගෙන ඉන්න ඕනේ නැහැ. දැන් වෙනදා මේ වැඩේ කරනවා නම් මම heading 1 ටික සිලෙක්ට් කරලා හරි heading 1 එකට අදාළ දේවල් මම කියන්න ඕනේ. මේ වෙන්න මේ පාට වෙන්න අරක වෙන්න කියලා අපි අතින් කර දඟලන්න ඕනේ. දැන් එහෙම නැහැ. දැන් මම මේ පැත්තෙන් කිව්වා මේ heading 1 එක red color එකට change කරන්න කියලා. එතකොට මේ හැම එකෙම heading 1 තියෙන තැන් ටික එයා change කරගෙන යයි red color එකට නේ. ඉතින් ඔය වගේ අපිට මේ ගොඩක් වෙලාට ඉස්සරහදී ඔය data entering කියන කතාව ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. සහ මේ සමහර software අපිට ලොකුවට දැනගෙන ඉන්න ඕනේ නැහැ. මොකද මේ AI වලින් හරි ඉක්මනින් අපි කියලා ඒ අදාළ දේ කරව ගන්න පුළුවන්. පොඩි වෙලාවක බලමු. අයිබෝන් සර් ඔව් මට දැනගන්න ඕන සර් මම මේ බිස්නස් වලදී මට මේ චයිනා වලින් අපි දැන් අර ඉම්පෝට් එක්ස්පෝර්ට් කෝස් එකේ ඉන්න අය හරි මේ චයිනා වලින් දැන් ওই බඩු ගේනකොට අපිට ජෙනවින් කම්පැනි එකක් අපිට මේක හරහා කෝපයිලට් හරහා පුළුවන්ද අපිට මෙයා කරගන්න මේ අපි පුළුවන්. දැන් සල්ලි දානවනේ අපි දැන් මම සෝලර් පැත්ත තමයි පොඩ්ඩක් කරන්ට් එක අපේ මිල අධිකයිනේ ඒ සාමාන්‍ය ලක්ෂ 3න් 5න් උඩ සාමාන්‍ය එක යුනිට් එකක් ඔව් එතකොට සර් දැන් අපිට එක කෑල්ලක් ගේන්න බෑනේ චයිනා වලින් ඔව් එතකොට අපිට ජෙනවින් කම්පැනි චයිනා වලට නොගිහින් මේ ඉඳන් අපිට ජෙනවින් කම්පැනි accounts එහෙම මෙයා කරලා එහෙට දෙන්න පුළුවන්ද අපිට ඒක
ඕ දැන් අපිට මේ කෝප් අපි ගත්තොත් එimhe normally දැන් අපි ඔය paid versions වගේ අපි ගත්තොත් එimhe ChatGPT වගේ paid version එකක් ගත්තොත් එහෙම එයා ගාව ඇත්තටම ඔය ඉන්ටර්නෙට් එකත් එක්ක සර්ච් කරලා ගත්ත රිසල්ට්ස් තියෙනවා. ඒකට අපිට ගොඩක් වෙලාවට ඒ කම්පැනියේ හිස්ටරි එකේ ඉඳන් අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් ඔය හරියට ප්‍රොම්ප්ට් එකක් දීලා. ඒ කම්පැනි කවදද පටන් ගත්තේ මොකක්ද වෙන්නේ මිනිස්සු කොහොමද ෆීඩ්බැක්ස් දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දේවල් අපිට හරි ලේසියෙන් හොයාගන්න පුළුවන්. පුළුවන් නිසා. ඔව් ඊට අමතරව ඉතින් දැන් ඔය ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් සම්බන්ධයෙන් අපිට ඇත්තටම ගොඩක් දේවල් තියෙනවානේ. ඉතින් ඒ දේවල් දැන් ඔයා හිතන්නකෝ මොනවා හරි ප්‍රොඩක්ට් එකක් රට යවන්න ඉන්නවා කියලා. අපි ඉම්පෝර්ට් ඔව් සර්. ඉම්පෝර්ට් ගැන හිතමු. ඒතකොට ඔයාට ඔව්. යන්න කලින් ඔයාට මාකට් එක ස්ටඩි කරන්න පුළුවන් හරියට. මොන රට මේක ඇත්ත රික්වයර්මන්ට් එක තියෙන්නේ අපේ ප්‍රොඩක්ට් එක ගැලපෙන්නේ මොකටද? අපේ ප්‍රොඩක්ට් ඔව් සර්. එකේ කම්පෙයාර් කරපුවාම අනිත් ප්‍රොඩක්ට් එක්ක මොනවද තියෙන ගැටලු මොනවද? ඒ හැම එකක්ම අපිට AI වලින් දැනගන්න පුළුවන්. ඉතින් අපේ ප්‍රොඩක්ට් එකේ අපි ඇත්තටම ප්‍රොඩක්ට් එක ගැන හරි විස්තරයක් හරියට දුන්නොත් එහෙම ඒ ප්‍රොඩක්ට් එකට සමාන ඒවා කම්පෙයාර් කරන්න පුළුවන්. එතකොට අපිට එක පුළුවන්. ප්‍රොම්ප්ට් එකක් දාලා ඔය වැඩේ කරන්න පුළුවන්. දැන් අපි වෙනදා නම් කරන්නේ කවුරු හරි කියන දෙයක් අහලා කාගෙන් හරි අහගෙන එහෙමනේ ඩිසිෂන්ස් ගත්තේ. හැබැයි ඔව් සර්. කට්ටිය ඩිසිෂන්ස් ගන්නකොට මේ කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. හරියට AI tool එකක් හරියට පාවිච්චි කරන හැටි අපි ඉගෙන ගත්තොත් එහෙම ওই දේවල් හරියට ඔව් සර්. කරන්න පුළුවන්. දැන් මම දන්න දන්න කීප දෙනෙක් ඉන්නවා ලංකාවෙන් මයිග්‍රේට් වෙලා පිටරට ගිහිල්ලා. හැබැයි ඒ ඔව් කට්ටිය සර්. ගොඩක් වෙලාවට මයිග්‍රේට් වෙලා තියෙන්නේ නිකන් කවුරු හරි කියන කොවිඩ් ඇවිල්ලා එහෙම නැත්නම් මොනවා හරි මේ ආණ්ඩුව හොඳ නැහැ හරි මොකක් හරි කියාගෙන රටවල් මාරු කරපු අය. හැබැයි ඒ ඔව් කට්ටිය සර්. දවස්වල හරියට ඒ කියන්නේ ඔය AI එක පාවිච්චි කරලා ඒ හරි ඩිසිෂන් එක ගත්තා නම් එහෙම මං ඔව් සර්. හිතන්නේ අද ඒ කට්ටිය හොඳ තැනක ඉන්නවා. තෙල් ගහලා මේ පෙට්‍රල් සෙට් වල තෙල් ගහන්නවත් ඒ වගේ නැතුව ඇත්තටම එයාට ගැලපෙන ක්වොලිෆිකේෂන් එකට ගැලපෙන ජොබ් එක හරිනම් හොයාගන්න තිබ්බ ඔය AI වලින්. AI වලින් AI. කියන්නේ AI එකකින් මේ අපි හිතන්නේ මේ නිකන් ටෙක්ස්ට් එකක් ජෙනරේට් කරනකොට ටෙක්ස්ට් එකක් දීලා ටෙක්ස්ට් අවුට්පුට් එකක් ගන්නවා එහෙම නැත්නම් ටෙක්ස්ට් එකක් දීලා වීඩියෝ එකක් හදා ගන්නවා කියන එක නෙවෙයි. මෙතෙන්දී අපි කතා කරන්නේ ඇත්තටම කොහොමද අපේ ලයිෆ් එකේ අපේ ඩිසිෂන්ස් ගන්නකොට කොහොමද මේ ඔව් සර්. ඩිසිෂන්ස් ටික හැන්ඩල් කරගන්නේ AI යූස් කරලා. ඒතකොට අපිට පුළුවන් නම් ඒක AI පාවිච්චි කරලා කරගන්න ඒකනේ වෙන්න ඕනේ. ඒකට අපි ගොඩක් වෙලාවට ඔය මාකට් එකක් කොහොමද හැන්ඩල් වෙන්නේ? මාකට් එක කොහොමද ප්‍රොඩක්ට් එක ඩිස්ට්‍රිබියුට් වෙනකොට තියෙන ප්‍රශ්න මොනවද? එක එක කාලවල තියෙන ප්‍රශ්න මොනවද? ඉතින් මේ හැම එකක්ම අපිට ඇනලයිස් කරන්න පුළුවන්. අපි ගාව තියෙන data sets වලින් ඇනලයිස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකේ වටපිට හැමතැනම ඉන්ටර්නෙට් එකත් එක්ක ওই data කනෙක්ට් වෙලා නැතිනේ. ඉතින් ඒ වගේන් අපිට ඔව් සර්. ඇනලයිස් කරන්න පුළුවන්. පුළුවන්. thank you sir. රාම් සාමි yes social media content creation කියන එක පොඩි දෙයක් ඒ ගැනත් අපි කතා කරනවා ඒක නිකන් ලොකුවට මම කතා කරන්නේ නැහැ ඔය කටිය මේක කෝස් එකේදී ફોකස් කරන්නේ ඔය දැන් මම කතා කරා වගේ දෙයක් ඒ කියන්නේ අපි අර නිකන් අර මේ ටූල් එක පාවිච්චි කරලා චිත්‍රයක් අඳින්න පුළුවන් මේ ටූල් එක අරගෙන ඉවරලා මේ වීඩියෝ එකක් හදන්න පුළුවන් මේකෙන් සෝෂල් මීඩියා ලින්ක්ඩින් එකට මේක හදන්න පුළුවන් කියලා විතරක් නෙවෙයි අපි කතා කරන්නේ. ඒක ඇත්තටම ප්‍රැක්ටිකලි කොහොමද ඇප්ලයි කරගන්නේ කියලා. මොකද අපි ඒ දේ තමයි අපි දැනගෙන ඉන්න ඕනේ. ටූල්ස් ඕන තරම් තියෙනවානේ. අනන්තවත් තියෙනවා ටූල්ස් මේ ඔය සබ්ජෙක්ට් එකට. මොකක් හරි අපි එකක් ඉමේජ් එකක් හදන්න ඕන නම් එක එක ටූල්ස් තියෙනවා. ඉතින් ඕක ෆ්‍රී ටූල් එකක් අරගෙන කොහොම හරි අපේ වැඩේ කරගන්න පුළුවන්. හැබැයි ඒක නෙවෙයි මේ කෝස් එකේ බලාපොරොත්තු වෙන්නේ අපි අනිකර මේ ඔෆිස් එන්වයරන්මන්ට් එක සහ අපේ අනාගතය. අපි අනාගතේ කොතනද අද මේවා අතල්ලා දාලා ඉන්න බෑ. අනිවාර්යෙන්ම අපි වෙනස් වෙනවා. දැන් අපි මගෙත් එක දැන් අපි කතා කර ගුරු දෙන්නෙක් කතා කරානේ. දැන් ඒ දවස්වල ළමයි නෙවෙයි අද ඉන්නේ. දැන් අපි කොවිඩ් වලට කලින් ගත්තොත් එහෙම ඒ ළමයි හිටපු විදියයි කොවිඩ් වලින් පස්සේ ඉන්න ළමයි කියලා කියන හාත්පසින්ම ඩිජිටල් ලී චේන්ජ් වෙච්ච කට්ටිය. ඒ කට්ටිය වෙනද ෆෝන් පාවිච්චි කරේ නැහැ. ඒ කට්ටිය කලින් කම්පියුටර් පාවිච්චි කරේ නැහැ. ඔන්ලයින් ඉගෙන ගත්තේ නැහැ. වීඩියෝ බැලුවේ නැහැ. ඒ වගේ එන්වයරන්මන්ට් යන්නේ. ඔය කොවිඩ් වලට කලින් තිබ්බේ. දැන් සම්පූර්ණ වෙනස් වෙලා. ඒ මිනිස් ළමයින්ගේ දැනුමත් ඇවිල්ලා අපි හැබැයි එම් බැලුවොත් එහෙම ගුරුවරු තාම අර කැම්පස් එකකින් අවුට් වෙච්ච හරි එහෙම නැත්නම් ටීචින් කොලෙජ් එකකින් ඉගෙන ගත්ත නොලෙජ් එකයි এডুকেෂන් මිනිස්ට්‍රි එකකින් පොඩ්ඩක් සැරින් සැරේට චූරි දීපු ඔය දවස් එකමාරක දීපු චූරි ට්‍රේනින් එකේ නොලෙජ් එක විතරයිනේ අපිට තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් නම් ඊට වැඩි එහාට යන්න අපේ නොලෙජ් එක අප් කරගන්න අපිට පුළුවන්
ශක්තිමත් අර ළමයින්ගේ ප්‍රශ්න වලට ඊට වැඩි හොඳට මුහුණ දෙන්න පුළුවන් ඒනේ. ඉතින් ඒ වගේ අර තම තමන්ගේ ජොබ් එක තවත් කන්ෆර්ම් කරගන්න කියන්නේ අර ප්‍රශ්න ඔක්කොම විසඳ ගන්න තියෙන හොඳ තැනක් තමයි මේ AI tools කියලා කියන්නේ. right මොන හරි තව ප්‍රශ්න තියෙනවද? ඔස මට දැනගන්න ඕනේ දැන් මම ඕගොල්ලෝගේ මේ Power BI course එකක් කරා. එතකොට සාමාන්‍ය Power BI course එකකින් හුඟක්ම අපි visualization තමයි වැඩිපුර ඉගෙන ගත්තේ. එතකොට දැනට මම AI ගත්තන් පස්සේ paid version එකකුත් පාවිච්චි කරනවා. එතකොට මට අපිට දැන් අර සර් කියපු විදිහට normally මේ AI use කරලා ඉවරලා ෆොටෝ එකක් හදන්න නැත්නම් Facebook content එකක් හදන්න ඒ වගේ ඒකකට වගේ නම් අපි මේ කෝස් එකට එහෙම මේ ජොයින් වෙලා වැඩක් නැහැ. ඉතින් එතනින් එහාට කියපු අර සර් කියපු විදිහට data අරගෙන අපිට මේ data set එකක් අරගෙන ඒක analyze කරලා office environment එකේ ගන්න ඕන decision ගන්න එහෙම නැත්නම් dashboard create කරන්න අන්න ඒ වගේ පැත්තටද මේක වැඩිපුර මේ කෝස් එක create කරලා තියෙන්නේ. ඔව් තනිකර මේක ફોකස් කරලා තියෙන්නේ අර work environment එක ඇතුලේ කොහොමද AI ටික use කරන්නේ කියලා. ඒතකොට එක එක tools පාවිච්චි කරලා කොහොම හරි අපේ ප්‍රශ්න ටික විසඳ ගන්න හැටි. ඒතකොට ගොඩක් ફોකස් කරන්නේ office environment එක ඇතුලේ. මම office environment ඒ experience එක ගත්තොත් මම අවුරුදු 24ක් විතර office environment එක ඇතුලේ ඉන්නේ. මම public sector හිටියා, private sector හිටියා. public sector එකේ අවුරුදු 8ක් වගේ කාලයක්. ඒතකොට private sector එකේ ඊට වැඩි කාලයක් ඉන්නවා. ඒතකොට දැන් ගත්තොත් අපි ආත්පසින්ම වෙනස් නේ public sector එකයි private sector එකයි නේ. ඒකට public sector එක කියන එකට වැඩි වේගෙන් අර private sector එක යනවනේ. ඒකට ඒක ඇතුලේ අපි මොනවද යූස් කරන්න ඕන tools අන්න ඒව ගැන තමයි අතනම ફોකස් කරන්නේ. ඔයා මේ ඔස තව දෙයක් දැනගන්න ඕන සර් දැන් මේකේ අපි දැන් මේක අපිට හරි විදියට මේ data analyze කරන එක අපි අත්‍තරම අර සර් පෙන්වුව විදියට sheets අරගෙන analyze කරලා අපි decision ගන්නනේ ඔක්කොම business පැත්තෙන් මේ බලන්නේ. එතකොට ඒ වගේ ඒවා කරනකොට අපිට paid version එකක් අපි දැන් මේ group මේ training එකට මේකට join වෙනකොට paid version එකක් තියෙනවා නම් සර් recommend කරන්නේ මොකද්ද? ChatGPT ද නැත්නම් Gemini ද එහෙම නැත්නම් Copilot ද ඒ වගේ සාමාන්‍ය paid version එකකට අපි යනවා නම් යන්න ඕනේ ඕකෙන් මොකකටද? ඔය දැන් මෙහෙම කතාවක් අපි අපේ environment එකයි අපේ ප්‍රශ්නේ අපි හරියට තේරුම් ගන්න ඕනේ. අපි කරන්නේ මොකද්ද? එතකොට ඒකට ගැලපෙන tool එකක් තමයි පාවිච්චි කරනවා. දැන් office environment එක ඇතුලේ නම් අපිට ගොඩක් වෙලාවට යන්න වෙන්නේ Copilot වගේ tool එකක්. මොකද එතෙන්දී අර මුළු organization එකම sync වෙලානේ තියෙන්නේ. දැන් organization එකක් ගත්තොත් ඒකේ employees ලා ඉන්නවා, ඒ කට්ටියට emails එනවා, ඒ කට්ටියගේ වෙනම shared locations වල file තියෙනවා. ඊට පස්සේ අපේ ෆයිල්ස් ටික තියෙනවා. ඉතින් ඒ වගේ එන්වයරන්මන්ට් එකක් එතන තියෙන්නේ. එතෙන්දී අපිට පාවිච්චි කරන්න වෙන්නේ සමහරවිට Copilot කියන tool එක. එතකොට අපි එහෙම නැතුව අපි නිකන් personally වගේ use කරනවා නම් එක එක වැඩවලට එක එක tools තියෙනවා. දැන් අපිට මේ ChatGPT හොඳයි හැම දෙයකටම කියන්න බෑ. ඒ වෙනුවට Gemini හොඳයිද එහෙම කියන්න බෑ. අපිට පොඩි experience එකක් ගන්න ඕනේ. කාලයක් පාවිච්චි කරලා මෙතෙන්දී මම එතන තව දෙයක් ඔයාගේ තියෙන data නම් විතර නම් ඕකේ සොරි මේ සර් දැන් එතනදී මට දැන් ඔය ඔෆිස් පැත්තේ ටිකත් එක්කම এডুকেෂන් පැත්තේ ප්‍රසන්ටේෂන් එහෙම නැත්නම් අසයින්මන්ට් රිසර්ච් අන්න ඒ වගේ ඒවත් කරගන්නවා නම් ওই දෙකටම අදාළව අපි paid version එකකට යනවා නම් යන්න හොඳ මොන වගේ paid version එකකටද? සමහර වෙලාවට එකක් හරියන්නේ නැහැ. එක tool එකක් විතරක් හරියන්නේ නැහැ. මේ ඒ කියන්නේ ඒක තමම තේරුම් ගන්න ඕනේ. අපි ටික මේකෙදී අපි තීරණය කරමු මොකද්ද කොයි එකටද යන්නේ කියලා. දැන් මම ගත්තොත් එහෙනම් මම Claude කියන එක පාවිච්චි කරනවා. Claude එක ගොඩාක් දරුණුවට පාවිච්චි කරනවා. ඒ මගේ ඩිවෙලොප්මන්ට් පැත්තේ වැඩවලට සහ මේ data analysis වගේ වැඩවලට Claude AI කියන එක. ඒකට ඒකේ තියෙන features නැහැ Gemini හරි Copilot ගත්තාම. ඒකට මම මගේ requirement එක මොකද්ද? ඒ requirement එකට ගැලපෙන tool එක අපි තෝරගන්න ඕනේ. ඒක experience එකෙන් සහ පොඩ්ඩක් study කරලා තමයි මේ වැඩේ කරන්න ඕනේ. දැන් ඔයාට ඔය ස්ටඩීස් වලට ඕනේ නම් ඇත්තටම මේ ෆ්‍රී ටූල්ස් තියෙනවා. ගොඩක් ෆ්‍රී ටූල්ස් තියෙනවා. ඔය දැන් අපි ටීචර් කෙනෙක් කතා කරේ. එතකොට ඔය නෝට්බුක් LM වගේ ටූල් තියෙනවා Google ලගේ.
ඒක නෝට්බුක් LM එකට අපිට ඔය මේ කෝස් මැටීරියල්ස් වගේ දේවල් අප්ලෝඩ් කරලා ඒකෙම ක්වෙස්චන්ස් පේපර් එක හදාගන්න ඔය MCQ එකක් වගේ හදාගන්න ඊට පස්සේ වීඩියෝ එකක් හදාගන්න ඔඩියෝ එකක් හදාගන්න. ඉතින් ඒ හැම එකටම ඔය Google ලගේ නෝට්බුක් LM කියන ටූල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ වැඩේට ඒ tools තියෙනවා. එතකොට ඒ කට්ටිය ඒ කියන්නේ notebook LM එක හදලා තියෙන තනිකර ඔය වගේ ඔය research වගේ දේවල් සහ ඔය course content වගේ දේවල් හදන්න. ඉතින් ඒකට ගැලපෙන tool එකක් ඒ කට්ටිය දැනගෙන ඉන්න ඕනේ. ඒක ඉතින් තීරණය කරන්න ඕනේ මේක තමන්ගේ අර වැඩ ටික අනුව. ඕකේ සර් ඕකේ. ඔයා dashboards වැඩේ පටන් ගත්තද? දරුණුවට. ඩෑස්බෝඩ් එහෙම දැනට ක්‍රියේට් කරන ChatGPT තමයි මේ තියෙන සර් මේ paid version එක. අපිට ඔය Copilot වගේ එකකින් නම් තනිකර මේ prompt එක දීලා තනිකර dashboard එකම හදාගන්න පුළුවන්. ඒක හරියටම. සම්පූර්ණම නේ සර්. හරි සර් අපි ඉස්සරහට යමු. හරි ඕකේ. thank you. The one question අපි ඉංග්‍රීසි එක සිංහලයට කන්වර්ට් කරගන්න පුළුවන්ද? පුළුවන්. දැන් මේක මේ මම අර පෙන්වුවේ අර මම ඇත්තටම මේ X word වල අර මම පොතක් හැදුවා කියලා කිව්වේ. මම ඒක ඉස්සරෝම හැදුවේ word වල. word වල හැදුවේ මේ සිංහල ෆෝමැට් එක. සිංහලෙන් හැදුවේ. ඒක මම ඊට පස්සේ මේ ඉංග්‍රීසි වලට කන්වර්ට් කරා එක prompt එකක් දීලා. තනිකර මේ අර වචන හැබැයි මේ ඒ විදිහට නෙවෙයි ඒක වෙනස් විදිහට ගලපලා අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් මේ පොතම මම ආපහු ඉංග්‍රීසි වලට කන්වර්ට් කරා මේ කන්වර්ට්ෂන් එක නෙවෙයි අතන මේක මේ අර මේ ලියන ක්‍රමේ පවා වෙනස්. ඒ කියන්නේ මම මගේ ෆීලිංග්ස් මේ ඇතුළට දැම්මා. එහෙම දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි ලියද්දී අපි අර අපි ඇත්තටම මැනුවලි ලිව්වොත් එහෙම අපි ලියන ඒ ආකෘතියෙන් ඒ භාෂාව ඒ වචන පාවිච්චි කරලා ඒ ස්වර මේ මොනවද ඒ ෆීලිංග්ස් දීලා අපිට ලියන්න පුළුවන් පොතක් හරි ඒ අපි ලියන විශේෂයෙන්ම අපි ওই මේල් එකක් වගේ ග්‍රාෆ් කරද්දී අපිට කියන්න පුළුවන් අපි හිතමු උදාහරණයක් විදිහට අපිට සමහර තරහ ගිහිල්ලා අපි ලියනවානේ තරහ යනවා ඒවා අපි ප්‍රකාශ කරන්න ඕනේ. සමහර වෙලාවට අපි පොලයිට් විදිහට අපි ගන්නවානේ අපි හරි බැගාපත් විදිහට සමහර දේවල් කරනවා. ඉතින් ඒවා අර ඒ ෆීලිංග්ස් අපිට මේ ඒ ෆීලිංග්ස් වලට ගැලපෙන වර්ඩ්ස් වලින් අපිට ලියව ගන්න පුළුවන්. ඉතින් ඒකට කතා තියෙන අපි ප්‍රොම්ප්ට් එකක් ප්‍රොම්ප්ට් ඉන්ජිනියරින් ගැන කතා කරනවානේ. එතකොට අපි ප්‍රොම්ප්ට් එකක් ලියද්දී මේකේ ගොඩක් දේවල් අපි මේවා ගැන කතා කරනවා. අපි ඉස්සරහට ටෝන් කියන්නේ මොකද්ද, කන්ටෙක්ස්ට් මොනවාද, පර්සෝනාස්, ෆෝමැට්, එක්සැම්පල්ස් මෙන්න මේවා ගැන අපි ලොකුවට කතා කරනවා. ඉතින් ඒවා හරියට ඉගෙන ගත්තට පස්සේ අපිට කරන්න බැරි දෙයක් නැහැ. හරි අපි මම හිතනවා අහපු ප්‍රශ්න වලට මම උත්තර දුන්නා. පුළුවන් මේක පුළුවන් කරන්න ඇත්තටම. හරි සමන්ස. Right. Thank you very much, Kangas, for the introduction. ළමයි එහෙනම් ගැටලු මොනවත් නැතුව ඇති මම හිතන්නේ. තව තියෙනවා නම් ඔයාලා ඒ අතරතුරදී දාන්න chat එකට මම පාඨමාලාව සඳහා රෙජිස්ටර් වෙන ආකාරය සම්බන්ධයෙන් ඔයාලව දැනුවත් කරන්නම්. right. දැනට අපි WhatsApp message එකක් ඔයාලට share කරලා තියෙනවා group එකට chat එකට. ඒ chat එකේ තියෙන WhatsApp link එකෙන් ඔයාලා සම්බන්ධ වෙන්න අපේ WhatsApp group එකට සම්බන්ධ වුණාට පස්සේ course coordinatorsලා ඔයාලව දැනුවත් කරයි රෙජිස්ටර් වෙන ආකාරය සම්බන්ධයෙන් සහ පේමන්ට් කරන්න ඕන ආකාරය. අපේ bank account numbers 3ක් තියෙනවා. සම්පත්, peoples සහ BOC මේ ඕනෑම bank account එකකට
සම්පූර්ණ පාඨමාලා ගාස්තු වෙන්නේ රුපියල් 6500යි. ඒ 6500ක මුදල පේමන්ට් කරලා ඔයාලට තියෙන්නේ පේමන්ට් ස්ලිප් එක අපි WhatsApp එකට ෂෙයා කරන කෝස් කෝඩිනේටර් එකේ නම්බර එකට WhatsApp කරන්න තියෙන. ඊට පස්සේ අපි ඔයාලට අපේ LMS එකේ රෙජිස්ට්‍රේෂන් එක දෙනවා. ඔයාලට අපේ www.ibs.lk වෙබ්සයිට් එකට ගියාට පස්සේ එතන apply now කියලා බටන් එකක් තියෙනවා. බටන් එක ක්ලික් කරලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයාලා රෙජිස්ටර් වෙන්න ඕන. රෙජිස්ටර් වුණාට පස්සේ එතන ඔයා ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා වෙනම මේ පේමන්ට් සම්බන්ධයෙන් මැනුවල් පේමන්ට් එකක් සහ ඔන්ලයින් පේමන්ට් එකක්. දැනට අපි ඔන්ලයින් පේමන්ට් එක මේ දවස් කීපේ කරන්න වෙන්නේ නැහැ. ටෙක්නිකල් ඉෂුව එකක් එක්ක ඔන්ලයින් කරන්න බෑ. ඒ නිසා ඔයාලා ෆන්ඩ් ට්‍රාන්ස්ෆර්ස් විදියට ATM ට්‍රාන්ස්ෆර්ස් for ඕනෑම බැංක් ඩිපොසිට් එකක් ඕනෑම පේමන්ට් එකක් මෙතඩ් එකකින් පේමන්ට් කළා ස්ලිප් එක කෝස් කෝඩිනේටර් ෂෙයා කරන්න. ෂෙයා කරාට පස්සේ ඔයාලට අපි වෙබ්සයිට් එකේ රෙජිස්ට්‍රේෂන් එක කරලා දෙනවා සයිට් LMS එකට. ඊට පස්සේ ඔයාලට අපි Zoom link එක recordings සහ අපි ෂෙයා කරන සියලුම notes මේ සියලුම දේවල් ඔයාලට සයිට් එක through ෂෙයා කරන්නේ. ඒ වගේම ඔයාලට දෙන activities දැන් මේ වගේ පාඨමාලාවක් ගත්තට පස්සේ ඔයාලට තියෙන ඒ අදාළ links ඒ හැම එකක්ම අපි අපේ සයිට් එක through ෂෙයා කරනවා. ඒ වගේම මේකේ recordings වලට ඔයාලට life time access තියෙනවා. ඔයාලා පාඨමාලාව කරලා ඕනෑම කාලයක් password එකයි username එකයි ඔයාලට තියාගන්න තියෙන්නේ. ඕනෑම කාලයක් ඔයාලට පාඨමාලාව ඉවර වෙලත් recordings බලන්න පුළුවන්. ඒ වගේම ඕනෑම ගැටලුවක් තිබුණොත් ඔයාලට අපේ සයිට් එක through අපිට යොමු කරන්න පුළුවන් සහ අපේ එක්සෑම් තියෙන්නේ ඔයාලට සයිට් එකේමයි අපේ කේස් ස්ටඩි එකක් විදිහට ඔයාලට මේ softwares use කරලා ඔයාලට තියෙන්නේ softwares use කරලා ඔයාලට තියෙන්නේ ඒ අපි දෙන විෂය නිර්දේශයට අදාළ දේවල් සම්පූර්ණ කරන්න. ඒ වගේ එතන ඉඳලා කරන්න තියෙන්නේ සම්පූර්ණ ඔන්ලයින්. ඒ නිසා හැමෝම පාඨමාලාව සඳහා රෙජිස්ටර් වෙන්න. අපි අපේ පාඨමාලාවන් වලට රෙජිස්ටර් වෙද්දී ඔයාලට සාමාන්‍යයෙන් අපි දෙන්නේ දින 3ක කාලයක්. එතකොට මේ පාඨමාලාව සඳහා ඔයාලට ලියාපදිංචි අවසන් වෙනවා 16 වෙනිදා රෑ 9:30. අපි ලිමිටඩ් බැච් එකක් ගන්න මේ වගේ පාඨමාලාවන් වලදී අපිට ඔයාලට ඉන්ඩිවිජුවල් ඇටෙන්ෂන් එක දීලා ට්‍රේනින් කරන්න වෙනවා. ඉතින් ඒ නිසා අපිට ලොකු බැච් එකක් අරගෙන ට්‍රේනින් කරන්න බෑ. ඉක්මනින්ම අපේ පාඨමාලාවන් වලදී ළමයි රෙජිස්ට්‍රේෂන් එක කම්ප්ලීට් වෙනවා. මොකද අපි පාඨමාලාව සඳහා ගන්නෙත් 6500ක මුදලක්. දැනටත් අපේ පාඨමාලාවන් වලටත් දැන් අපේ ලොකු පාඨමාලාවන් විශාල ප්‍රමාණයක් යනවා ඔන්ලයින් මාධ්‍යයෙන්. Power BI, Advanced Excel, ඒ වගේම අපේ ලොජිස්ටික් පාඨමාලා, මැනේජ්මන්ට්, accounting, QuickBook මේ වගේ මැනේජ්මන්ට් සයිඩ් එකට සම්බන්ධ පාඨමාලා විශාල ප්‍රමාණයක් අපි දැනටත් සිද්ධ වෙනවා. ඒ නිසා මේ පාඨමාලාවන් වල ළමයි දැනටත් පේමන්ට් කරලා සම්පූර්ණ මේ රෙජිස්ට්‍රේෂන් වෙලා තියෙනවා. ඉතින් අපිට අර අද සෙමිනාර් එකට ආපු අයට ප්‍රයොරිටි එකක් දෙන්න ඕන නිසායි අපි ඔය දාලා තියෙන ඔයාලට WhatsApp link එකක්. හැමෝම අනිවාර්යෙන්ම ওই link එකෙන් සම්බන්ධ වෙන්න. නැත්නම් සෙමිනාර් එකට සම්බන්ධ වුණු සමහර අයට සමහර අවස්ථාවන් වලදී පාඨමාලාව සඳහා ලියාපදිංචි වෙන්න බැරි වුණු අවස්ථාවන් තියෙනවා. ඒක මඟ ගන්නයි අපි link එක දාලා තියෙන්නේ. එයාට අපි අනිවාර්යෙන්ම ප්‍රයොරිටි එකක් දෙනවා. ආයතනයෙන් කෝල් කරයි. ඔයාලට රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් අපි වෙනම allocate කරනවා WhatsApp group එකට join වුණාට පස්සේ. ඒ නිසා සෙමිනාර් එකට සම්බන්ධ වුණ අය අනිවාර්යෙන්ම group එකට සම්බන්ධ වෙන්න. group එකට සම්බන්ධ වෙන්න බැරි වුණොත් අපේ post coordinator contact කරගෙන link එක හරි ඊළ ගන්න. නැත්නම් ඔයාලට සෙමිනාර් එකකට සම්බන්ධ වෙලා සමාන අවස්ථාන වලදී සම්බන්ධ වෙන්න බැරි වෙයි. right. මේ විදිහට තමයි නම් පාඨමාලා සඳහා ලියාපදිංචි වෙන්න තියෙන්නේ. එහෙනම් ඔයාලා 16 වෙනිදා රෑ 9:30ට පෙර සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 6500ක මුදල අපි ෂෙයා කරන්නම් ඔයාලට අපේ bank account details WhatsApp group එකට ෂෙයා කරන bank accounts වලට fund transfer එකක් විදියට ATM transfer එකක් bank slip එකක් ඕනෑම ආකාරයක deposit එකක් කරලා slip එක course coordinator ෂෙයා කරන්න. ෂෙයා කරාට පස්සේ ඔයාලා අපි WhatsApp channel එකකට add කරනවා. ඔයාලට notifications ඒ details notice immediately ෂෙයා කරන්න. ඒ වගේම අපි ඔයාලව අපේ සයිට් එක through register කර ගන්නවා. ඒ ඔයාලගේ සියලුම details ඔයාලට දා Zoom link recordings ඒ සියලු දේවල් සයිට් එක through යන. අපි certificate එක ගත්තට පස්සේ printed certificate එකක් ඔයාලට share කරනවා. ඒ වගේම අපි ඔයාලට e certificate එකකුත් අපේ සයිට් එක through ඔයාලට
ඉෂු කරනවා. ඕනෑම වෙලාවක ඔයාලා සයිට් එකකින් සර්ටිෆිකේට් එකක් ඩවුන්ලෝඩ් කරලා print කරගන්න පුළුවන්. සීරියල් නම්බරයක් එක්කන් අපි ඔයාලට සර්ටිෆිකේට් එකක් ඉතාම වකීම් සහිතව ඉෂු කරන්නේ. අපි කිසිම වෙලාවක පාර්ටිසිපේෂන් එකට සර්ටිෆිකේට් එකක් ඉෂු කරන්නේ නැහැ. අපේ බලාපොරොත්තුව මේක ගත්තට පස්සේ hands on experiences මේවා ඔයාලා කරලා ට්‍රේනින් වෙන්න ඕන. අපි අර කේස් ස්ටඩි එකකින් බලාපොරොත්තු වෙන්නේ ඔයාලා නියමිත මට්ටමට ට්‍රේනින් වුණාද කියලා. ඉතින් අපි ඒ සෙෂන් එක අවසානයේදී දෙන එක්සෑම් එකෙන් ඔයාලා හරියට ස්පෝර්ට්ස් එක ස්ටඩි කරලා තියෙනවා නම් නියමිත ඇක්ටිවිටීස් කරන්න පුළුවන් වෙනවා. ඒතර මේවා සම්පූර්ණ කරලා පස්සේ අපි නියමිත මාර්ක්ස් ප්‍රමාණය සම්පූර්ණ කරනවා නම් සර්ටිෆිකේට් ඉෂු කරනවා. නැත්නම් නැවත වරක් අපි ඔයාලට කිසිදු අයකිරීමක් නැතුව අපේ ඊළඟ පාඨමාලාව සම්පූර්ණ ඊළඟ බැච් එකත් එක්ක ට්‍රේනින් වෙන්න අවස්ථාව දෙනවා. ඔයාලට සල්ලි එකපාරක් ගෙවලා නැවත ඒක අහිමි වෙන්නේ නැහැ. ඔක්කොම අපේ ගොඩාක් වෙලාවට ළමයි සම්බන්ධ වෙන්නේ ඔෆිස් එන්වයරන්මන්ට්ස් වල එන්ගේජ්මන්ට්ස් තියෙන වැඩ කරන බිසි ෂෙඩියුල්ස් වල ඉන්න අය. එයාලට පහසු වෙන්නම තමයි අපේ ෂෙඩියුල්ස් හැම එකම හදලා තියෙන්නේ. ඉගෙන ඔයාලා කෝස් එක ෆලෝ කරද්දි තියෙන ඕනම ගැටලුවක් සර්ගෙන් ඔයාලා දැන් අදාළ ඔෆිස් එන්වයරන්මන්ට්ස් වල සමහරකට යූස් කරන අය ඇති දැනටත් ඒ අය ඒවා යූස් කරද්දි ට්‍රේනින් වෙද්දි ඕනෑම ගැටලුවක් අපි හැම වෙලාවෙම ඔයාලව ඩෙඩිකේට් කරනවා අහන්න කියලා සෙෂන් එකේදී. ඒ ඕනෑම එකකට අපි සෙෂන් එක තුලදී හෝ ඒ අදාළ ටයිම් එකදී ඔයාලට සපෝට් එකක් දෙනවා. රයිට්. එහෙනම් ඩීටේල්ස් ඔක්කොම ෂෙයා කරන්න අපි බලාපොරොත්තු වෙනවා හැමෝම 16 වෙනිදා රෑ 9:30 වෙද්දී රෙජිස්ට්‍රේෂන් එක අවසන් වෙයි කියලා. ඩෙඩ්ලයින් එක අපේ වෙනස් වෙන්නේ නැහැ. ඒක දැනට රෙජිස්ට්‍රේෂන් වුණායි දන්නවා. අපි ඩෙඩ්ලයින් මොනවක්වත් වෙනස් වෙන්නේ නැහැ. පාඨමාලාව සඳහා වෙන් කරලා තියෙන්නේ බදාදා රෑ 8:10. නියමිත හැම සතියකම 8 ඉඳලා 10 වෙනකන් සෙෂන්ස් ඔන්ලයින් Zoom එකෙන් යනවා. රෙකෝඩින් එක ඊට පහුවදා වලට ෂෙයා කරනවා LMS. රයිට්. එන හැමෝම එන රෙජිස්ටර් වෙන්න. මම හිතන්නේ දැනට වෙන මොනවත් ගැටලු වලට නැතුව ඇති. මොනවා හරි ගැටලු තියෙනවා නම් දැනට chat එකට දාන්න හෝ ඔයාලා මයික් එක මියුට් කරලා අහන්න. එහෙම නැත්නම් අපි සෙෂන් එක එන්ඩ් කරමු. ඒ වගේම අර තව පොඩි කාරණයක් දැනුවත් කරනම් ගොඩක් අය අර බලාපොරොත්තු වෙන්නේ වීඩියෝ ක්‍රියේට් කරන ඒවා පෝස්ට් Facebook පෝස්ට් එකක් ක්‍රියේට් කරන එකක් ඉමේජ් එකක් හදන එකක් එහෙම නැත්නම් ගත්තට පස්සේ ඒ වගේ පොඩි පොඩි දේවල් බලාපොරොත්තු වෙන හේතුව ඔයාලා සමහරක් වෙලාවට AI ගැන අප්ඩේටඩ් වෙලා තියෙන මේ ප්‍රමාණයට වෙන්න පුළුවන්. ඒක ඇවිල්ලා අපේ පාඨමාලාව ඉතාලම පොඩි කොටසක් විතර ඒවා අපි කරනවා. කරන්නේ ඒවා ඔය සිලබස් එකේ ගත්තට පස්සේ ඉතාලම පොඩි ප්‍රමාණයක් සිලබස් එකේ තියෙන ඊට වඩා දේවල් දැනට AI යූස් කරලා ඔයාලගේ බිස්නස් එකේ ඩිසිෂන් ගන්න ඒවට ඔයාලා ඔෆිස් එකේ ඊට වඩා ඔයා හිතන්නේ නැති මට්ටමට වැඩ කරගන්න යූස් කරන්න පුළුවන්. දැන් අපි PowerPoint presentation එකක් හදාගන්න එකක්, අපි image එකක් edit කරගන්න එකක්, Facebook වීඩියෝ එකක් create කරගන්න එකක් අතර වශයෙන් ඒවා සාමාන්‍ය දේවල්. ඊට එහා ලොකු දේවල් ඔයාලට දැන් AI වලින් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේමන්ට් කරලා ගන්න ඕනේ නැහැ පාඨමාලාව තුලදී ට්‍රේනින් වෙන්න ඔයාලට මොනවත් පේමන්ට් කරලා ගන්න ඕනේ නැහැ. අපි free tools use කරලා ඔයාලට කියලා දෙන්නේ. ඔයාලා ඒක ප්‍රැක්ටිස් වුණාට පස්සේ නියමිත විදියට ඔයාට ඩිසයිඩ් කරලා කාවින්ද සර් දැනුවත් කරපු විදියට එක එක ඉන්ඩස්ට්‍රි එකට වෙන වෙනම තියෙනවා යූස් කරන්න පුළුවන්. දැන් HR ගත්තට පස්සේ HR ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙකුට යූස් කරන්න පුළුවන් AI tools වෙනස් වෙනවා. කාවින්ද සර් කිව්වා වගේ ඩෙවලොප්මන්ට් කරන කෙනෙකුට වෙනම ටූල් එකක් යූස් කරගන්න පුළුවන් වෙනවා. ප්‍රොජෙක්ට් එකක වගේ ඉන්න කෙනෙක් නම් ප්‍රොජෙක්ට් ඇනලිසිස් එකක් කරන්න, මාකටිං කරන කෙනෙක් නම් මාකට් එක ඇනලයිස් කරගන්න, ඒ වගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන කෙනෙක් නම් එයාගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරගන්න වෙන වෙනම යූස් කරන්න පුළුවන් AI tools ඕන තරම් තියෙනවා. ඒ ඔයාලා පොදුවේ ට්‍රේනින් වෙන්න ෆ්‍රී ට්‍රයල් යූස් මේ ලින්ක් එකක් යූස් කරලා ඊට පස්සේ අපි ඔයාලා ඩිසයිඩ් කරගන්න පුළුවන් ඔයාගේ වැඩවලට ගැළපෙනම ටූල් එක මොකද්ද. ඒක ගත්තට පස්සේ ගොඩාක් වෙලාවට මේවා ලොකු මිල ගණන් යන්නේ නැහැ. ඒක තියෙන එක එක ෆීචර්ස් අනුව තමයි මිල ගණන් සමහරක් වෙනස් වෙන්නේ. නමුත් ඔයාලට සමහර AI tools ගත්තට පස්සේ මාසික රුපියල් 1500, රුපියල් 2000, රුපියල් 3000, රුපියල් 4000 ඒ වගේ රුපියල් 1500 ඉඳලා වගේ යූස් කරගන්න පුළුවන් AI tools තියෙනවා. ඒ වගේ යම් දෙයක් ඊට එහා ඔයා free version වලින් යම් ප්‍රමාණයකට දේවල් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා හැමෝම අප්ඩේට් වෙන්න ඉතාම වැදගත් පාඨමාලාවක් ඔයාලට මාස එකමාරයි. ඔයාලට රුපියල් 6500ක් කියන්නේ ඇත්තටම ලොකු මේකට කරන ඉන්වෙස්ට්මන්ට් එකක්. ඔයාලගේ ලයිෆ් එකට මේක රුපියල් 6500කට වඩා ඔයාලට ලොකු බෙනිෆිට් එකක් තියෙනවා පාඨමාලාවට සම්බන්ධ වීම තුලින්. රයිට්. එහෙනම් මම හිතන්නේ ගැටලු මොනවත් නැතුව ඇති. thank you very much හැමෝටම සම්බන්ධ වුණාට පාඨමාලාව සඳහා. බලාපොරොත්තු වෙන හැමෝම 16 වෙනිදා රෑ 9:30 වෙද්දී රෙජිස්ට්‍රේෂන් අවසන් කරලා නැවත අපිත් එක්ක පාඨමාලාව හැමෝම සාර්ථකව සම්පූර්ණ කරයි කියලා. thank you කාවින්ද සර්.